හරි. මාව ඇහෙනවද පුතේ ඔයගලන්ට? ඔන්න ඔයගලන්ට කතා කරන්න පුළුවන්. මාව ඇහෙනවද පේනවද කියන්න? හොඳට ඇහෙනවද හොඳට පේනවද? ඇහෙනවා මිස්. පේනවා. ඔව් මිස්. පේනවා. හරි. කොබලන් මගේ අලුත් දරුවෝ ටික ඉන්නේ ලස්සන්ට. කට්ටිය නාල ඇවිල්ලා තියෙන පන්තියේනේ. පොතේ නම් කරුවරේ. ඇයි ශංක නාල ක්ලාස් එකට? ඔව් හොඳයි. හරි. තව ඉන්නවා ළමයි ජොයින් මං හිතන්නේ කට්ටියට Zoom එකේ සමහර විට ප්‍රශ්නත් ඇති. ඒකයි මං චුට්ටක් බැලුවේ භාගයක් වගේ ඉන්න නැහැ සමහර විට රෙකෝඩින් පටන් ගමු ක්ලාස් එක. මේ පැත්තෙන් මයික් එක ඔෆ් කරා මං කතා කරන නිසා හැම නිතරම මම කතා කරලා ඔයගලන්ට කතා කරන්න අවස්ථාවක් දෙනවා ක්ලාස් එකේදී හොඳද? අපි අද ක්ලාස් එකේ උගන්වන එක නෙවෙයි අපේ පාඨමාලාව ගැන චුට්ටක් විස්තර කරන්න. මට කියන්න මුලටම මාව දැනගත්තේ Facebook page එකෙන්ද YouTube channel එකෙන්ද කොහොමද මාව දන්නේ? එහෙම නැත්නම් මං ගැන මුකුත්ම දන්නේ නැද්ද? බය වෙන්න එපා හොඳේ. කතා කරමු අපි අද පළවෙනි දවසේ. කොහොමද මාව දන්නේ? දන්නවද YouTube channel එක? දන්නේ නැද්ද? හා? ගොඩාක් කාලයකට කලින් පටන් ගත්ත එකක් දැන් නම් කරගෙන යන්න නවත්තලා තියෙන්නේ නවත්තන්න වෙලාව නැහැ. මොනවද දන්නේ? YouTube channel එක දන්නවද? අම්මෝ හිත හැදෙන්නවත් කියන්නකො කවුරු හරි දන්නවනම්. Facebook එකේ දැනගත්තේ මිස්. Facebook එකෙන් දැනගත්තේ. හා. දන්නවද මං කරන YouTube channel එක මොකක්ද කියලා? Facebook එකෙන් දැනගත්තේ YouTube channel එකේ වීඩියෝ දෙක තුනක් බැලුවා මිස්. දැනුවා. මම දැන්. හරි. හරියට අපේ හොම් පන්ති කියලා YouTube channel එක. මූණ පෙන්නන්නේ නැති අත් දෙක විතරක් තියාගෙන වැඩ කරන අනිවාර්යෙන් දැකලා ඇති. අනිවාර්යෙන් මහුම් ගැන ආස කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඇති. දැකලා තියෙනවද බලලා තියෙනවද? මිස්. ඔව් මිස්. ඔව්. මූණ පෙන්නන්නේ නැහැ නේ මං තමයි. හරිද? ඒ වුණාට දැන් ඔයගලන්ට විශ්වාස නැති වෙයි. මොකද ඒ කාලේ කටහඬයි දැන් කටහඬයි සම්පූර්ණයෙන්ම වෙනස් නේ. දැන් ගහ ගන්නවා වගේ නේ කතා කරන්නේ. උගන්නලා. හරි. එතකොට සාමාන්‍යයෙන් මම චුට්ටක් විස්තර කරන්නම්. මම කවුද? මට තියෙන සුදුසුකම් මොනවද පන්ති කරන්න? ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් කරන්න. ලංකාවේ අංක 1 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ උදේ කොහොමද කියන එක මම ඕගොල්ලන්ට කියලා දෙන්න ඉස්සරහදී කියන්නම්. හරිද පුතේ? කෙටියෙන් කිව්වොත් මේ මහුම් ශාස්ත්‍රයේ මාව දන්නේ අපේ පෙහුම් පන්තිය මිස්කේ. ඒකට හේතුව තමයි කොවිඩ් කාලෙදී මම ආරම්භ කරපු අපේ මහුම් පන්තිය YouTube channel එක. අපේ මහුම් පන්තිය YouTube channel එක. ඉතින් ඇත්තටම තාමත්
ලංකාවේ එක මැහුම් වීඩියෝ එකකට මිලියනයක් views පහු කරපු එකම channel එක තමයි මගේ වීඩියෝ එක. ඊට අමතරව අපිට විනාඩි 5ක් දෙන්න, විනාඩි 2ක් දෙන්න. හරි පුතේ. එතකොට දන්නේ මාව ඒ විදිහට. හරිද? ඉතින් YouTube channel එක ඇත්තටම ක්ලාස් පටන් ගත්තට පස්සේ වෙලාවක් නැහැ. නමුත් බොහෝ ඉක්මනට නැවත සැරයක් පටන් ගන්න තමයි ඉන්නේ. ඉතින් ගොඩක් අය දන්නේ අපේ මහවුන් පන්තියේ මිස් කියලා. හැබැයි මගේ නම සංසලා කරදන ගොඩ. කරදර ගොඩ නෙවෙයි. හොඳේ. නරම පටලව ගන්න එපා. හරි. එතකොට දැන් ඔයාලා ආවේ මහවුන් ඉගෙන ගන්නනේ. එතකොට මම චුට්ටක් ඔයාලට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලෝ මාත් එක්ක කතා කරලා නැහැ. මාත් එක්ක කතා කරලා ඉතින් මෙතන දෙන්නෙක් තුන් දෙනෙක් වගේ මගේ ඔෆිස් එකත් එක්ක තමයි ඔයාලා සම්බන්ධ වුණේ ක්ලාස් එකට ජොයින් වෙන්න. හැබැයි මම ගැන දන්න අය ඇති ගොඩක්. මොකද මගේ පරණ ග්‍රැජුවේෂන් එකේ හිටපු දරුවෝ ගොඩක් වෙලාට රෙකමන්ඩ් කරලා ආපු ගොඩාක් දරුවෝ ඉන්නවා. මට නම් ලිස්ට් දාලා තිනවා. එයාලා මෙන්න මේ කට්ටිය ජොයින් වෙනවා. මෙන්න මේ මගේ අක්කා නංගි ඉන්න කියලා. හරි. එතකොට අපේ ක්ලාස් එක ගැන මම පොඩක් විස්තර කරන්නම්. ඔයාලට සාමාන්‍යයෙන් පොදුවේ තියෙන ප්‍රශ්න මගේ ඔෆිස් එකකිනුත් අහන ප්‍රශ්න මේ ටික හොඳට ඔළුවට දාගන්න පුතේ. එතකොට ඔයගලන්ට අපේ මේ පාඨමාලාව කරන්න ලේසියි. හරිද? එතකොට අපේ මේ පාඨමාලාවේ නම තමයි විලාසිතා නිර්මාණකරණය පිළිබඳ ටේලරින් ඩිප්ලෝමා පාඨමාලාව. මේ ඔයාලා එකතු වුණේ විලාසිතා නිර්මාණකරණය පිළිබඳ ටේලරින් ඩිප්ලෝමා පාඨමාලාව තමයි මේ. විලාසිතා නිර්මාණකරණය. විලාසිතා අලුත් විලාසිතා නිර්මාණකරණය පිළිබඳ දැනුම ලබා දෙන ටේලරින් ඩිප්ලෝමා පාඨමාලාව. මේ පාඨමාලාව ගැන කතා කරද්දී ඔයාලට තියෙන මේක මාස 9ක පාඨමාලාවක් ඩිප්ලෝමා සහතිකයක් ලැබෙන මාස 9ක පාඨමාලාව. හරි. එතකොට මේ පාඨමාලාවේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට තියෙන මම මොනවත්ම දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැහැ. අඩුම තරමේ මම අර කියන ගාමන්ට් එකක තියෙන අධිවේගී වහන මැෂින් එකක් එහෙම නැත්නම් මම අඩුම තරමේ බොත්තම් කාසාවක් කාසයක්වත් මහත ගන්නවා. හැබැයි මට ගෙදර ඉඳලා කීයක් හරි සල්ලි හොයන්න ඕනේ. එහෙමත් නැත්නම් මට මේ ඔෆිස් යන එක එපා වෙලා තියෙන්නේ. මම ඒ නිසා මේකෙන් ඉගෙනගෙන ජොබ් එකකින් අයින් වෙන්න ඕනේ. ඔන්න ඔය ගැටලු ප්‍රශ්න ඔයගලන්ට ඇති. එහෙනම් අංක 1 ඔයාලා හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මම සමහර විට අද මම මේ කතා කරන දේවල් වලදී ඔයාලට හිතේ මං චුට්ටක් පම්පෝයේ කියනවා කියලා මම ඇත්ත කියන්නේ. මොකද ඔයාලට පන්ති අවසානයේදී ටීචර් කියන්නේ පම්පෝයේ ඇත්ත. සාමාන්‍යයෙන් මම ක්ලාස් එකක එක බැච් එකක ගන්න ළමයි 250. ඒ 250 සාමාන්‍යයෙන් පළවෙනි සති දෙක ඇතුළත 250 ෆිල් වෙනවා. සමහරක් වෙලාවට ක්ලාස් එක පටන් ගන්න කලින් ෆිල් වෙනවා. සමහරවිට මේ දවස්වල අවුරුදු නිසා සති දෙකක් යයි දැන් භාගයක් තියෙනවා. දැන් 150කට එහා ඉන්නවා. තාමත් මගේ ඔෆිස් එකේ අය වැඩ ජොයින් කරගන්නව ළමයිලු. ඉතින් මම එක බැච් එකකට ගන්නේ ළමයි 250. හරිද? එතකොට මේ 250 ඇතුලේ හැමදාම විවිධ
දරුවෝ ඉන්නවා. සාමාන්‍යයෙන් පන්තියක පළවෙනි දවසේ ඇඳුමක් වහන්න කියලා දෙනවා. සාමාන්‍යයෙන් ඕනම පන්තියක ළමයිව රඳවා ගැනීම සඳහා ඇඳුමක් මහන්න කියලා දෙනවා. මොකද ගොඩාක් වෙලාවට අපිට හරියම හදිස්සි වැඩ ටික කරගෙන යන්න. හැබැයි මගේ පන්තියේ මම පළවෙනි දවසේ ඇඳුමක් මහන්න කියලා දෙන්නේ නැහැ. ඇයිද දන්නවද? ඔයාට පළවෙනි දවසේ මූලික කරුණු නිකන් ඔහේ කියලා දීලා ඇඳුමක් මහන්න කියලා දුන්නොත් හරියට අපේ ගෙදර ෆවුන්ඩේෂන් එක හරියට දාන්නේ නැතුව ගේ හැදුවා වෙන්නේ. මොකද වෙන්නේ? එක එක තැන්වල ඩැමේජ්. අර එහෙන් වහන්න ඕනේ, මෙහෙන් වහන්න ඕනේ. මෙතන ඉන්නවා මගේ හැම ක්ලාස් එකකම ඉන්නවා ගිය අවුරුදු වල ඩිප්ලෝමා ප්‍රදානෝත්සව ඩිප්ලෝමා සහතික අරගෙන හැබැයි හැමදාම මාසෙට ආදායම රුපියල් 10,000 15,000 එච්චරයි. එතනින් එහාට යන්නේ නැහැ. ඇයි? එයාලගේ යම් කිසි තැනක ඇඳුම් වල හෝ මොනෝ හරි තැනක අඩුවක් තියෙන නිසා. අඩුවක්. හරියට මේක කරනවා නම් මාසෙට ලක්ෂයද ලක්ෂ දෙකද තුනද පහද හොයන්න පුළුවන් වෘත්තියක් තමයි. ඉතින් ඔයගලන්ට මගේ ගෲප් වල පරණ මම දැන් නම් සෝෂල් මීඩියා වල ළමයින්ගේ කමෙන්ට්ස් දාන්නේ නැහැ. ඒ කියන්නේ හරි අඩුවෙන් දාන්නේ හේතුව දාන්න වෙලාව නැහැ. මගේ ඔෆිස් එකේ අයටත් වැඩ මටත් වැඩ. ඒව දාන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් දැන් ළමයිට උගන්වපු ගොඩක් අය ඉන්න නිසා. හැබැයි ඔයාලා පරණ ඒව දැක්කොත් තේරෙයි ඒ ළමයි කියපු දේවල්. එතකොට මතක තියාගන්න ඔයා මොනවත්ම දන්නේ නැහැ කියලා කිසිම දෙයකට බය වෙන්න එපා. මට ඕනේ පුතේ ඔයාලගේ උනන්දුව සහ උත්සාහය විතරයි. මොකද සාමාන්‍යයෙන් මාත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. ගෙදර වැඩ ගොඩාක් වෙනවා. මොකද අපි අලුත් විෂයක් ඉගෙන ගන්නව නම් ඒකට අපි බැහැලා වැඩ කරන්න ඕනේ. ඔයාලා දන්නවා මෙතන තරුණ දරුවෝ ඉන්නවා. අපි මොන හරි විෂයක් ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි හෝ මොන හරි දෙයක් අපි ඒක ගැන දවස ගාන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ දෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔයාලට කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා මිනුම් පටිය කියන්නේ මොකක්ද? අර රෙද්දක අම්මා කියනවනේ චීත රෙද්දක් කියන්නේ 36 පළල කියන්නේ. මොකක්ද ඒ 36 පළල කියන්නේ? මොනවද චීත කියන්නේ? මොනවද හොඳම මහන මැෂින්? මගේ ගානට මට තියෙන සල්ලි වල හැටියට මොනවද මහන මැෂින් එකක් ගන්න පුළුවන්? ඒ වගේම මම කොහෙන්ද හොඳ මහන මැෂින් එකක් ගන්න? මං ඉන්නේ කැලෑවක. අනුරාධපුරේ ගොඩාක් දුෂ්කර පැත්තක. අනුරාධපුරේ කැලෑවක නෙමෙයි. එහෙම. එතකොට මං කොහොමද ගන්නෙ? මම මොකද්ද මේ රෙද්දක දිග පළල කියන්නේ? ඔය හැම මූලික කරුණක්ම මම කරනවා. කෙටියෙන් කිව්වොත් මම අර ඔයාලට කිව්වා වගේ මෙතනත් ඇති යම් කිසි අනිවාර්යයෙන්ම ඉන්නවා පොඩ්ඩක් මහනවා. එහෙම නැත්නම් දැනට රුපියල් 10,000ක් 15,000ක් 20,000ක් වල එතනින් එහාට හොයන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මූලික කරුණු ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම පළවෙනි දවස් දෙකේම උගන්වන්නේ මූලික කරුණු. හරිද? ඒ නිසා පළවෙනි එක තමයි ඔයා මොනවත්ම දන්නේ නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මුල ඉඳලම මේක කරගෙන යන්න. මට ඕනේ ඔයාගේ උනන්දුව සහ උත්සාහය විතරයි. අඩුම තරමේ මහන මැෂින් එකක් මොකද්ද කියලාවත් ඔයා දැනගන්න ඕනේ. මොකද මහන මැෂින් එකක් නැති දරුවෙක් ගන්න අවශ්‍ය නැහැ දැන් මම කියලා දෙනවා. මොකද්ද හොඳම මහන මැෂින්? ඊළඟ ප්‍රශ්නය ඔයාලට තියෙනවා මොනවත්ම දන්නේ නැති ඔයා ක්ලාස් එකට ජොයින් වුණාම හදිසියෙවත් ක්ලාස් එකට ලයිව් වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ ක්ලාස් එකට ලයිව් වෙන්න බැරි වුණොත් ඕගලන්ට හැමදාම අපේ ක්ලාස් එක ඉගෙනුවට පස්සේ දවස් දෙකක් ඇතුළත වෙබ්සයිට් එකක් තියෙනවා අපේ. ඒ වෙබ්සයිට් එකට අපි කරන පාඩමේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා. ක්ලාස් එකකින් කරපු දවසින් නම් දවස් දෙකක් හෝ තුනක් ඇතුළත. හරිද?
අපි ඔයාලා ලයිව් ජොයින් වෙන බෙදලා කැලෑවල ඉන්න දරුවෝ එහෙම ඉන්නවනේ සිග්නල් නැති. සිග්නල් නැති දරුවෝ නම් අඹ ගහගෙන අදින්න හොඳ. ඒක සිග්නල් එනවා. හරිද? එතකොට ඔයාලට දවස් 3ක් ඇතුළත මගේ ඔෆිස් එකෙන් වෙබ්සයිට් එකට වීඩියෝ එක දානවා. ඒකට ඇක්සස් ලැබෙන්නේ ඕගොල්ලන්ගේ ලියාපදිංචි අංකයට. ඒක මම ඉස්සරහදී මගේ ඔෆිස් එකෙන් කියයි. ඔයාලට අදාළ මාසෙට පාඩම් ටික බලන්න පුළුවන්. ඒ බලද්දී ඕගොල්ලන්ට එක මාසයක පාඩම් මාස 3ක් දක්වා බලන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ ඔයා මේ මාසේ පාඩම් ටික ඔයාට ඉදිරි මාස 3 ඇතුළත බලලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිනේ? ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. මොකද සතියක් දෙකක් දුන්නොත් ඕගලන්ට පුද්ගලිකව මොනවා හරි ගැටලුනොත් අමාරුයි, මාසෙකුත් අමාරුයි, දෙක තුනක් ඇතුළත ඕගලන්ට පාඩම් ටික බලාගෙන යන්න පුළුවන්. හරිද? ඒ නිසා ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න බැරි වුණොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ බදාදා 7:00. හැබැයි මේ ක්ලාස් එක ජුනි මාසෙන් පස්සේ තිබෙන. ජුනි මාසයේ ඉඳලා මේ පන්තිය සිකුරාදා රෑ 9ට තමයි අපි දාන්නේ. ඒ කියන්නේ දෙවනි මාසෙ ඉඳන්නේ දෙවනි මාස. දැන් ඕගොල්ලෝ මේක අප්‍රේල් පටන් ගත්තට ඔයාලගේ ක්ලාස් එක තියෙන ක්ලාස් එකේ පළවෙනි මාසෙ වෙන්නේ මැයි. හොඳයි අප්‍රේල් දවස් දෙකයිනේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන් මතක තියාගන්න මැයි මාසෙ තමයි පළවෙනි මාසෙ. එතකොට පළවෙනි මාසෙ මැයි වල ඉඳලා නෙමෙයි ජුනි වල ඉඳලා ඕගොල්ලන්ට රැට ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා රෑ 9 ඉඳන් 11 වෙනකම්. හරිද? ඔන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාලගේ මේ පන්තියේ කරන පාඩම් ගැන කතා කරොත් පාඩම් 175ක් තියෙනවා. ඔයාලට කෝස් කන්ටෙන්ට් එක දෙනවා පාඩම් 175ක් පිළිවෙල. සියලුම කාන්තා හා ළමා ඇඳුම් පාඨමාලාවක් තමයි. කාන්තා හා ළමා ඇඳුම් පාඨමාලාවක් නෙමෙයි. එතකොට අපි මේ පාඨමාලාවේ ඇත්තම කතාව මාත් එක්ක හිටපු දරුවෝ දන්නවා මම කෝස් කන්ටෙන්ට් එක ඔයගොල්ලන්ට ලියලා දීලා ඒක පැත්තකට දාලා උගන්වන ටීචර් කෙනෙක්. ඒ කියන්නේ ඔය කෝස් කන්ටෙන්ට් එක මම ගන්නෙ 9 වෙනි මාසේ තමයි අතර. හේතුව කෝස් කන්ටෙන්ට් තියාගෙන මේක කරන්න බෑ. මම ඔළුවේ තියාගෙන ඔයාලට පාඩම් ටික කරනවා. 9 වෙනි මාසෙදී ඔක අතට ගන්නවා එක පාඩමක් හරි මිස් වෙලා තිබුණොත් කොච්චර පාඩම් වැඩිපුර කරත් වැඩක් නැහැ. අනිවාර්යෙන් දෝෂාරෝපණය වෙනවා. සාමාන්‍යයෙන් මගේ ක්ලාස් එකේ මම කියනවා පිටු 200 කොටු නූල් 100ක් කොටක් ගන්න කියලා. හැබැයි ඔයාලගේ මේ 175 පාඩම් කරලා ඉවර වෙනකොට පාඩම් 400ක් විතර එනවා. සාමාන්‍යයෙන් පිටු 200 කොටු නූල් පොත් 4ක්. විතර පිටු 200 පොත් 4ක් විතර ඉවර වෙනවා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි මම ඉගෙන ගන්න කාලෙදී ෆිසිකල් ක්ලාස් එකක A-line ගවම ගත්තොත් සාමාන්‍යයෙන් පන්තියේ උගන්වන්නේ පාඩම් 40ක් වෙනවා. පාඩම් 30ක් වෙනවා. උදේ පාඩම් 30ක් 40ක් කරලා මේක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න බෑ. මේකේ ගොඩාක් ලොකු දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒ වගේම තමයි අංක 1 මම මේක උගන්වන්නේ ඔයාට ආසාවට මහන්න ඉගෙන ගන්න නෙවෙයි. මම මේක ඔයාලට උගන්වන්නේ ව්‍යාපාරික මට්ටමින් සිදු කරන්න. මට කියන්න මේක බිස්නස් එකක් විදිහට කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ අත උස්සන්න නෙමෙයි කතා කරන්නේ. ව්‍යාපාරයක් කරන්න දාවේ ආසාවටද කියලා. මැසේජ් එක නෙමෙයි කතා කරන්න පුළුවන්. බිස්නස් එකක් විදියට කරන්න මිස්. බිස්නස් බිස්නස් එකක් එකක් කරන්න මිස්. ව්‍යාපාරයක් විදියට කරන්න මිස්. හරි. බිස්නස් එකක් හරි. විදියට ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න. හරි.
මමත් මේක ඔයාලට උගන්වන්නේ බිස්නස් එකක් විදිහට කරන්න. මම කැමති නෑ මේ ආසාවට මහන්න ඉගෙන ගන්නව නම් ගොඩාක් දේවල් කරන්න තියෙනවා ආසාවට කරන්න ඒක කරන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් මම උගන්වන්නේ මම ඔයාලා මාත් එක්ක ඉන්නකොට තේරෙයි මං චුට්ටක් වෙනස්. වෙනස් කියන්නේ චුට්ටක් නෙමෙයි ගොඩක් වෙනස්. මම මේක උගන්වන්නේ ව්‍යාපාරයක් කරන්න. දැන් අපේ ක්ලාස් එකේ තියෙනවා මූලික කරුණු වලින් පටන් අරගෙන සායවල් වල. සාමාන්‍යයෙන් සායවල් 20කට විතර කිට්ටු වෙන්න තියෙනවා. ප්ලේයාර්ඩ් සායවල් වර්ග, රැපරවුන්ඩ් සාය, ඒ-ලයින් සාය, ටයිට් සාය, ක්‍රොස්ஓවර් සාය. ඊට පස්සේ සායකට සයිඩ් එකට විවර දාන්නේ කොහොමද? ඉස්සරහට විවර දාන්නේ කොහොමද? විවරයක් වහලා මහන්නේ කොහොමද? ප්ලීට්ස් තියන්නේ කොහොමද? ඊට පස්සේ ඔන්න ඔය වගේ Mr. Osaka Airport data polar. ඔය වගේ ගොඩක් පාඩම් තියෙනවා විශේෂයෙන්ම ස්කර්ට් එක ඩීටේල්ස් ජෝබ් දාලා මහන්නේ කොහමද සිහින් රැලි දාලා මහන්නේ කොහමද තට්ටු සායවල් ප්ලේයාර්ඩ් තට්ටු සායවල් ලෝකේ තියෙන හැම ස්කර්ට් එකක්ම උගන්වනවා. ඔයාලට කෝස් කන්ටෙන්ට් එකේ බලන්න පුළුවන්. ඒ වගේම විශේෂම බඳ පටි වර්ග කර්ව් වේස්ට් බෑන්ඩ් මහන්නේ කොහොමද ෆේසින් එකක් ඇතුළට නවලා මහන්නේ කොහොමද සයිඩ් සිපර් දාන්නේ කොහොමද ඒ ඔක්කොම අපේ ක්ලාස් එකේ තියෙනවා. ඊට අමතරව අපි බ්ලවුස් ගැන කතා කරොත් රැන්ග්ලර් බ්ලවුස් එකක් කොහොමද රැන්ග්ලර් බ්ලවුස් වර්ග ගොඩක් තියෙනවා. ප්‍රින්සස් ලයින් බ්ලවුස් කරට ටයි එකක් දාලා ඔෆිස් බ්ලවුස් එක ලස්සන ටයි ගැටේ දාලා මම ඒ බ්ලවුස් එක දිනෙන් ගැට ගන්න බ්ලවුස් ඔෆ් ෂෝල්ඩර් බ්ලවුස් කවුල් බ්ලවුස් කුර්තා කෝට් කොලර් දාලා මහන්නේ කොහොමද ඔය වගේ බ්ලවුස් 20කට කිට්ටු වෙන්න තියෙනවා. ඊට අමතරව ගවුම් ගැන කතා කරොත් ගවුම් නම් 40ක් විතර තියෙනවා. හේතුව සමහර කාලවල වලදී නවීන විලාසිතා මම ගවුම් පොඩි පොඩි ක්ලාසස් කරලා තියෙනවා. ඉතින් ඒවයි තියෙන රෙකෝඩින් මම ළඟ තියාගන්නේ නැහැ. ඔයාලගේ කෝස් කන්ටෙන්ට් එකට අමතරව ඒ රෙකෝඩ් උත් ගවුම් කරද්දි මම අප්ලෝඩ් කරනවා වෙබ්සයිට් එකට. මොකද මට වැඩක් නැති නිසා ඒවා. ඉතින් ගවුම් ගැන කතා කරොත් බ්ලවුස් එක දික් කරලා නැහැ. මැගී ගවුම ක්‍රොස්ஓවර් ගවුම රැප් ගවුම ඊට පස්සේ මෙතනින් ගැට ගහන එක ක්‍රීස් නෝට් එක ඔෆ් ෂෝල්ඩර් ඔය වගේ ටයිට් ගවුම ප්‍රින්සස් ලයින් ප්ලේයාර්ඩ් ගවුම් පුරපටි ගවුම් ඊට පස්සේ මොනවද ඔන්න ඔය වගේ ගවුම් වර්ග අපි කරනවා. ඊට අමතරව කලිසම් ගැන කතා කරොත් කිව්ලට් එක එලිෆන්ට් පෑන්ට් එක මම මේ නිකන් කියන්නේ කෝස් කන්ටෙන්ට් එක දෙනවා. කිව්ලට් එලිෆන්ට් පෑන්ට් ඊට පස්සේ ඔෆිස් ට්‍රවුසර් එක ඉදිරිපසට ස්ටික් දාලා පිටිපසට ඉලාස්ටික් එක දාලා මහන විදිහ ඊට අමතරව ජම්ප් සූට් ඒ වගේ කලිසම් වර්ග 20කට කිට්ටු වෙන්න අපිට තියෙනවා මහන්න. ඊට අමතරව ලදරු ඇඳුම් තියෙනවා ළමා ඇඳුම් තියෙනවා. ළමා ඇඳුම් වල විශේෂ අවධානය යොමු කරන්නේ ලයිනින් ක්‍රමවලට. මොකද ව්‍යාපාරයක් විදිහට ළමා ඇඳුම් කරද්දී ලයිනින්, ෆුල් ලයිනින්, හාෆ් ලයිනින් අපි ඉගෙන ගත යුතුමයි. ඔය විදිහට අපි ලදරු ඇඳුම්, ළමා ඇඳුම්, සායවල්, බ්ලවුස්, කලිසම් කරලා ඉවර වෙලා අපේ අවසානයේදී සාරි ජැකට් තියෙනවා මේ ෆයිස්. දැන් සාරි ජැකට් ගැන කතා කරොත් normal saree jacket එක bra cut එක double cut triple cut princess line රෙද්දෙන් ඇඳලා කපන විදිය block method එක ඊට අමතරව off shoulder ඔසරිය saree යට සායවල් ඊට පස්සේ saree එකට zipper වල්ලන මහන්නේ කොහොමද කප් දාලා මහන්නේ කොහොමද ඒ වගේ saree jacket 20කට පිටු වෙන අපේ පාඩම් මාලාවේ තියෙනවා. ඒ කියන්නේ කාන්තා හා ළමා අංක සම්පූර්ණ පාඩම් මාලාව. ඔයාලට මේ පාඨමාලාව සම්පූර්ණ කරාම කාන්තා හා ළමා ඇඳුම් ඩිප්ලෝමා සහතිකයක් තමයි ලැබෙන්නේ. යුනිෆෝම් වර්ග තියෙනවා අමතක වුණාම සියලුම පාසල් කාන්තා යුනිෆෝම් වර්ග ළමා සාරි ඒකිතත් අපි කරනවා. කාට හරි දරුවෙක්ට පිරිමි ඇඳුම් කරන්න ඕන නම් වෙනම මගේ පිරිමි ඇඳුම් කෝස් එක තියෙනවා. ඒක වීඩියෝස් වශයෙන් තමයි තියෙන්නේ. මොකද මට ඒක කරන්න වෙලාවක් නැහැ. ගිය අවුරුද්දේ කරා වීඩියෝස් ටික අරගෙන ඉතාසුළු මුදලකට කරගෙන යන්න පුළුවන්. ඔයාලා ඉන්න පිරිමි ඇඳුම් පාඨමාලාව කරනවා නම් ඕගොල්ලන්ට කාන්තා හා ළමා ඇඳුම් සහ පිරිමි ඇඳුම් කියන ඩිප්ලෝමා සහතිකය ගන්න පුළුවන්.
ඒ කියන්නේ පිරිමි ඇඳුම් කරන අය විතරයි. මොකද ගොඩාක් වෙලාවට පිරිමි ඇඳුම් කරන්නේ නැති දරුවෝ ඉන්නවා. ඒ නිසා අවශ්‍ය නම් කරන්න පුළුවන්. නැත්නම් අර විදිහට සහතිකය ගන්න පුළුවන්. ගිය අවුරුද්දේ පිරිමි ඇඳුම් සීමිත පිරිසයි කරේ. අනිත් ඒවා කාන්තා හා ළමා ඇඳුම් තමයි ඩිප්ලෝමා සහතිකය ගත්තේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි බුදුවම්මෝ මේ පාඩම් ටික ඔක්කොම කරාම ඔක්කොම මහන්න මොනවද? අංක 1 තමයි පුතේ. කවුරු හරි දරුවෙක් කියනවා නම් සමහරවිට මට එනවා ඒ වගේ ප්‍රශ්න. සමහර දරුවෝ ඉන්නවා මම කැම්පස් එකේ ඉන්නේ, බෝඩින් එකේ ඉන්නේ. මට මහන්න බෑ. මම මාස 9 ඉගෙනගෙන පස්සේ මහන්න බෑ. එම නැත්නම් සමහර දරුවෝ කියනවා මට ඉන්නේ චූටි දරුවෙක් මට මහන්න වෙලාවක් නැහැ. මම නෝට් එක බලන්නද කියලා. මම ඒ වෙලාවට එයාලට කියන එකක් තමයි සහ මගේ ඔෆිස් එකේ අයට දැනුම් දීලා තියෙන එකක් තමයි බලන්න පුළුවන් කියලා කියන පස්සේ වෙලාවෙදී ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. මොකද මට සල්ලි හම්බ වෙනවා මාසෙට 3000ක් එක දරුවෙක්ගෙන්. හැබැයි සල්ලි වලට වඩා වටින්නේ ඔයාගේ ජීවිතය. ඔයා මේක කරගෙන ගිහිල්ලා ඇඳුම් මැහුවේ නැති වුණොත් ඔයාට මේකේ කිසිදු ප්‍රතිඵලයක් ගන්න. ඔයා මාස 6ක් විතර ඉගෙනගෙන ඊට පස්සේ මහන්න ගත්තොත් කිසිම තේරුමක් නැහැ. හරිද? විශේෂයෙන්ම මාත් එක්ක එහෙම කරන්න බෑ. මම පුද්ගලික අවධානය යොමු කරලා බලන කෙනෙක්. සාමාන්‍යයෙන් මාසයක් අවසානයේදී ළමයින්ගේ බොහෝ වෙලාවට සමහර කාලවල වලදී බැරි වෙනවා. බොහෝ වෙලාවට ඔයගොල්ලන්ගේ ලිස්ට් එක අරගෙන අංකවලින් බලනවා ෆෝන් එකේ ඔයගොල්ලෝ ගෙදර වැඩ ඉවරලා කියලා. සාමාන්‍යයෙන් මම ඔයාලගේ පස්සාමනේ ඔයගොල්ලෝ බලන්න මගේ Facebook pages වල ළමයි දාපු comments. රෑ 1ට 2ට මැසේජ් එවනවා නම් ඒ මම තමයි ගෙදර වැඩ ඔයගොල්ලන්ගේ බලනවා. හරිද? ඉතින් ඒ නිසා මතක තියාගන්න අනිවාර්යෙන් ගෙදර වැඩ කරන්න ඕනේ. මහන මැෂින් එකක් ගන්න එකපාර සල්ලි නැති දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ අතේ මහන්න. දැන් මගේ සමහර දරුවෝ ඉන්නවා හස්බන්ඩ් කියනවලු කිසිම වැඩක් හරියට කරන්න නැති නිසා මැෂින් එකක් කරන් දෙන්නේ නැහැ. අතේ මහලා පෙන්නලා හස්බන්ඩ් මැෂින් එකක් කරන් දීපු අවස්ථා තියෙනවා. මෙයා මේකට උනන්දු වෙන්න දක්වනවා. හරිද? සමහර දරුවෝ ඉන්නවා ළඟ ගෙදරකට ගිහිල්ලා පොඩි මුදලක් දීලා රැයට මැෂින් එකෙන් ඇඳුම් මහලා මට පෙන්නනවා. සමහර දරුවෝ ඉන්නවා අතේ ඇඳුම් මහලා පෙන්නන අය. ඉතින් පුංචි බබෙක් ඉන්නවා වැඩ කරගන්න බෑ එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ බෝඩින් එකේ ඉන්නවා කියලා ඒ වලට මම කොහෙත්ම කැමති නෑ. මොකද හේතුව මට හිතේ එහෙම බෝඩින් වල දරුවෝ පොඩි මැෂින් එකක් අරගෙන මහලා දෙන්න. එහෙම නැත්නම් සතියන්තේ ගිහිල්ලා එහෙම නැත්නම් මාසයක් කලින් ඉඳලා මාසය ඇතුළත අදාළ වැඩ කරලා දෙන්න. අපි හම්බ වෙන්නේ සතියට පැය දෙකයි. එතකොට ඒ පැය දෙකේ මොනවා හරි කරලා පුංචි දරුවෝ 4-5 දෙනා ඉන්න අය පවා අපේ ක්ලාසස් වලට ජොයින් වෙනවා. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි ගැහැණිය හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා උත්සාහය තියෙනවා. මොකද මොනවා හරි දෙයකට ඔයාලට කරන්න බෑ කියලා හිතනවා නම් මේක බිස්නස් එකක් විදිහට කරගෙන යන්න බෑ. ඔයාලා විශ්වාස කරනවා. ඔයාලට හේතු තියෙනවා නම් මේක ඉස්සරහටත් ඒකම කරගෙන යන්න බෑ. ඒ නිසා ඔයාලා මේ ඇඳුම් වලට අනිවාර්යයෙන්ම මහන්න ඇඳුම් කීපයයි තියෙනවා. උදාහරණයක් විදිහට ෆ්ලෙයාර් සායවල් වර්ග 10ක් තිබුණොත් ඔයා ඒ 10ම මහලා වැඩක් නැහැ. ඔයාට ලැබෙන්නේ එකම දැනුම. එතකොට මම කියන්නේ ඔයා මම කියන විශේෂ දේවල් තමයි මහන්න ඕනේ. ඒ ලයින් ගවම මහලා ඔයා ටයිට් ගවම මැහුවොත් තේරුමක් නැහැ. එකම විදිහට මහන්න. අන්න ඒ වගේ මම කියන අත්‍යවශ්‍ය ඇඳුම් මහන්න. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඇඳුම් මහන්න රෙදි ගන්න සල්ලි. කිසිම ප්‍රශ්නයක් නැහැ. පරණ සාරි ටිකක් හොයාගන්න. මගේ ගෲප් වල ගිහින් බලන්න. පරණ සාරි කපලා මහපු දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් පරණ රෙදි ලොකු රෙදි එකතු කරලා ඇඳුම මූට්ටු කරලා මහන දරුවෝ ඉන්නවා. ඔයාට රෙදි ගන්න සල්ලි නැති වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ පුතේ. පරණ රෙදි වල හරි අඩුම තරමේ හස්බන්ඩ්ගේ සාම් හරි කපලා මහලයි පෙන්නන්නේ.
තේරුණාද? කොහොම හරි මහලා පෙන්නන්න ඔයාට ගමේ ගියොත් සාරි ටිකක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඔයාට උනන්දුව තියෙන්න ඕනේ මේක ගොඩ යන්න. සාමාන්‍යයෙන් මම ඔයාලට කලින් කිව්වා වගේ ඩිප්ලෝමා කරපු දරුවෝ ක්ලාස් එකට එකතු වෙනවා එයාලගේ ඇඳුම් වල නීට් එක නැති නිසා. සාමාන්‍යයෙන් ඔයාලා මම මේ කියනකොට මගේ ගෲප් බලන්න ගිහලා මට සාමාන්‍යයෙන් නීට් එක අංක 1. මගේ ඇඳුම් වල මට බලන්න උත්සාහ වෙන වෙලාවක් යනවා ළමයින්ගේ වැඩ. හැබැයි හරියට නීට් එකට මට තියෙනවා. හොඳ පිට කන පිට නීට් එකටම තියෙනවා. ඔයාගේ ඇඳුමක ඩාට් එකක් හැරවෙන පැත්තක් තියෙනවා. මැහුම් වාසි හැරවෙන පැත්තක් තියෙනවා. කරක් මහනකොට නියමිත ක්‍රමයක් තියෙනවා සම්මත ක්‍රම. ඔයා කඩේකට සාම්පල් එකක් දානවා නම් එයාලා චෙක් කරන්නේ තියෙනවා. අන්නේ ඔක්කොම මම උගන්වනවා. ඉතින් ලේසි නෑ. අපි ක්ලාස් එකේ බොහෝ වෙලාවට කරන්නේ අදාළ පාඩම ලයිව් ක්ලාස් එකේ කරලා ප්‍රැක්ටිකල් එක වෙනම ඔයාගේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. ඒතර ඔයාලට තියෙන්නේ ගෙදරදී ඒ වීඩියෝ එක ඕපන් කරගෙන මහන මැෂින් එක ළඟ ඉඳලා මහන්න තමයි වෙන්නේ. සමහර වෙලාවට අමාරු පාඩමක් නම් ලයිව් ක්ලාස් එකේදී මේක මම පෙන්නනවා. හරිද? එතකොට ඔයාට ඔය විදිහට පාඩම් 175 නෙවෙයි පළවෙනි මාසෙ ඉවර වෙද්දී ඔයාලා දකින්න ඇති මගේ ඇඩ් එකේ කියනවා අවම රුපියල් 2500ක ආදායමක් හොයන්න පුළුවන් කියලා. ඔය මාස දෙකක් තුනක් නම් අවුලන්නේ. මාසෙකින් 2500ක් හොයනවා කියන්නේ. ඔව්. මම ඔයාලට පළවෙනි මාසෙ උගන්වන සාය ඔයාට විකුණලා උත්සාහය තියෙනවා නම් රුපියල් 3000ක් නෙවෙයි 5000ක් නෙවෙයි රුපියල් 15000ක් 20000ක් වුණත් හොයන්න පුළුවන් සායක් තමයි පළවෙනි මාසෙ කියලා දෙන්නේ. ඒ වගේ මේක විකුණන්නේ කොහොමද අලෙවි කරන්නේ කොහොමද ඒ ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා. ඒතර පළවෙනි මාසෙ එහෙමනම් ඔයා දෙවනි තුන්වෙනි මාසෙදී සෑහෙන ලොකු දැනුමක් අරගෙන මේක ව්‍යාපාරික මට්ටමින් අනිවාර්යයෙන්ම කරන්න. හැබැයි ඔය මොන දේ කරන්නත් මම ඔයාගේ පස්සෙන් ඉන්නවා වගේම ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයාට තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් තමයි. හරිද? එතකොට ඔයාගේ මේ ඩිප්ලෝමා පාඨමාලාව කරන ඕගොල්ලන්ට මාස දෙකක නොමිලේ පාඨමාලාවක් ලැබෙනවා ව්‍යාපාරයක් කරගෙන යන විදිය සහ ඒකේ අදාළ දේවල්. කොහොමද ඔයාගේ ටවුන් එක අනුව ව්‍යාපාරයක් පටන් ගන්නෙ මේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද කියලා ඔයාට මම කියලා දෙනවා මාස දෙකක නොමිලේ පුහුණු. විශේෂයෙන්ම ඔයගොල්ලෝ අහලා ඇති මගේ වීඩියෝස් දැක්කොත් මම ගැන අහුවොත් දැනට ලංකාවේ ඉන්න මහනුවරට එකම පශ්චාත් උපාධිධාරී මට MBA එකක් තියෙනවා මැනේජ්මන්ට්. ඉතින් මම ඔයගොල්ලන්ට මාස දෙකක නොමිලේ පුහුණුවක් දෙනවා. ඔයා ෆිසිකලි හෝ එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද? ඔයාගේ නගරය අනුව ඔයාගේ ආසාව අනුව මේක කරන්නේ කොහොමද? ඔයා රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ඒක ඔක්කොම ඔයාට කියලා දෙනවා. අමතර දවසකදී මාස දෙකක් ඒ කෝස් එක තියෙනවා. හරිද? ඒක නොමිලේ තියෙනවා. වැදගත්ම කතාව තමයි අපේ 2024 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ඔයාලා දකින්න ඇති. නිහතමානී ආඩම්බරයි. නිහතමානී සතුටකින් කියනවා 2024 වර්ෂයේ විශ්වවිද්‍යාල මට්ටමේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් මැහුම් සඳහා වූ කරද්දු එකම විදිහට ඉතිහාසගත වුණු ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය තමයි අපේ මැහුම් කරන්නේ. ඒකට හේතුව තමයි වෙනත් ඩිප්ලෝමා ප්‍රදානෝත්සව කරතුනාට යම් ගැටලුකාරී පැත්ත ඇති වෙලා තිබුණා. ඉතින් අපේ VIP ආපු හැමෝම කිව්ව එකක් තමයි විශ්වවිද්‍යාල මට්ටමේ අපි ඒක කරා කියලා. ගිය අවුරුද්දේ අපේ ළමයි 500කට කිට් වෙන 400 ගාණක් හිටියා. මේ අවුරුද්දේ අපි 500ක් දැන් අතරම මේ අවුරුද්දේ අපිට ඉන්නවා දැනට 800 ගාණක් ඉන්නවා. ගැටලුව තියෙන්නේ
දැනට අපිට හෝල් එකේ ගැටලුවක් තියෙනවා. ගිය අවුරුද්දේත් ගත්තේ ලොකුම හෝල් එක. මේ අවුරුද්දේත් ලොකුම හෝල් එක ගන්න වෙනවා. ඉතින් අපි තීරණය කරා මේ ඔයාලගේ බැච් එක විතරමයි 2025 ග්‍රැජුවේෂන් එකට ගන්න අවසාන බැච් එක. ඉතින් ඒ වගේම තමයි 2025 ග්‍රැජුවේෂන් එකට අපි දෙසැම්බර් මාසේ තියෙන්නේ දින දාලා ඉවරයි. අපේ ඔයාලට කලින් ඉවර වෙච්ච ගෲප් වලට අදාළ තවරුම් පවා දීලා තියෙනවා. ඒතර ඔයාලව මේ බැච් එකට ගන්න. ඒකට හේතුව ගොඩක් අය ලින්ක් කරා. පොඩි දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න. දැන් අපේ මේ පාඨමාලාව පුතේ මාස 9යි. ඔයාලා මාස 2 ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සල්ලි හොයනවා. ඒතර අපේ පාඨමාලාව පළවෙනි මාසේ මැයි නම් මේක ඉවර වෙන්න ඕනේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි. හරියම. එතකොට අපේ ග්‍රැජුවේෂන් එක දෙසැම්බර් නිසා අපිට මෙන්න මේ දෙසැම්බර්, ජනවාරි මාස දෙකේ හැරපු නිසා මේ මාස දෙක කරනවා නම් දිගටම ඔයාලට මේ අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට එන්න. හැබැයි මෙතන ඉන්නවා අප්‍රේල් මුල සතියේ ඉඳලම මුදල් ගෙවලා මේ අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට ජොයින් වෙන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි තීරණය කරා මගේ ඔෆිස් එකත් මේ ඔයාලගේ බැච් එක අවසාන බැච් එක විදියට අපි ග්‍රැජුවේෂන් එකට ගන්නවා. එහෙනම් ඔයාලට මේ මාස දෙක මම කවර් කරන්න ඕනේ වේලාසල. මම තීරණය කරා මේ මාස දෙක ඔයාලගේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාසය සහ සැප්තැම්බර් මාසයේ මේ මාස දෙක ඒ කියන්නේ අපේ දවස් 4ක් දින ක්ලාස් එක මාසෙට දවස් 8ක් විදිහට මාස දෙකක වැඩ මේ මාස දෙකේ කරන්නේ. තේරුණාද? ඔව්. එතකොට ඔයාලගේ මාස දෙකක ගෙවීම් අගෝස්තු මාසේ කියන්නේ 3000 6000යි සැප්තැම්බර් වල ගෙවීම් කරාට පස්සේ ඔයගොල්ලෝ නොවැම්බර් වල ඉවර වෙනවා. ඒක කිසිම කෙනෙක්ට ඇත්තටම ගිය අවුරුද්දේ ඔය ගැටලුවක් ආවා. මගේ 72ද කොහෙද ගෲප් එක කොහොම කිව්වට පස්සේ හැමෝම කැමති වෙලා කීප දෙනෙක්ට කරගන්න බැරි වුණා. ඒකකොට ඇත්තටම මම මාන විදිහට අපහසුතාවයකටපත් වුණා. ඒගොල්ලන්ම මේ අවුරුද්දේ කරගෙන යන්න ඕන නිසා. ඒ නිසා ඊටාම ආදරෙන් කියනවා කවුරු හරි ඒ වගේම මේ අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට ඔයාලා ඩිප්ලෝමා ප්‍රදාන වශයෙන් සහභාගී වීම අනිවාර්යයි. මේ අවුරුද්දේ ඔයාලට සහභාගී වෙන්න හැකියාවක් නැතිනම් ඒක ඊටාම ඒක ඔයගොල්ලෝ පිට රටක ජීවත් වෙන දරුවෙක් නම් ඒ වගේ ඔයගොල්ලන්ට වෙන මොනවා හරි යම් කිසි දෙයක් නිසා ඊටාම ඒක අපිට පැහැර හරින්න බැරිම හේතුවක් නිසා මිසක ඔයාලා මේ අවුරුද්දේ ඩිප්ලෝමා ප්‍රදාන වශයෙන් සහභාගී වෙන්න අනිවාර්යයි. හරිද? එතකොට ඔයගොල්ලන්ගේ මේ ක්ලාස් එක අපි හැම දවසෙම අගෝස්තු සැප්තැම්බර් වල මාස දෙකක් කවර් කරන්නේ. ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි කිසි දෙයකට බය වෙන්න එපා. මම කියන විදිහට කරගෙන ගියොත් ඔයාලට දෙවනි මාසේ වෙද්දී ගෙදරටත් කීයක් හරි වියදම් කරලා මේක කරන එක ගැන චුට්ටක්වත් බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මොන අමතක කරන්න එපා. අපේ ක්ලාස් එක මාස 9 මේ විදිහට යන්නේ. චුට්ටක් ඔයාලගේ පොතේ මේක පොඩ්ඩක් ලියා ගමුද? මාස 9 ඉවර වෙන විදිහ කියලා. අගෝස්තු සැප්තැම්බර් වල මාස දෙකක් කරනවා කියන එක. නැත්නම් පොඩ්ඩක් කල් ගියාම ඔයාලට අමතක වෙනවා. අපේ පන්තිය මාස 9 පන්තිය මැයි තමයි පළවෙනි සතිය.
එතකොට අපේ මාස 9 ඉවර වෙන්න ඕනේ දෙසැම්බර් ජනවාරි වල ඉඳන්. හැබැයි අපි මේ අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට එන නිසා අපි අගෝස්තු සැප්තැම්බර් මාස දෙකේ අමතර දවස් දෙකක් දානවා. හරි. එතකොට පුතේ ඊළඟට දැන් ඔයාලට දැනගන්න ඕනේ ඊළඟ ප්‍රශ්න තමයි මම කව මහණ මැෂින් එකක් තිබීම පළවෙනි මාස දෙකේ අනිවාර්ය නැහැ. අතේ මහලා පෙන්වන්න පුළුවන්. මහන්න ඕනේ. ඊළඟට ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට මේ උගන්වන ටීචර්ට ඩිප්ලෝමා සහතිකයක් දෙන්න තියෙන සුසුකම් මොනවද? මොකද ඒක අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕනේ. හරිද? මගේ දෙවනි ඩිප්ලෝමා ප්‍රධාන විෂය තමයි ගිය අවුරුද්දේ තිබුණේ. මම ගැන කතා කරොත් මම ඔයාලා දකින්න ඇති මට තියෙනවා BSc ඩිග්‍රී එකක්. ඊට අමතරව MGA ඩිග්‍රී එකෙන් පස්සේ පශ්චාත් පරිදායි තියෙනවා. ඊට පස්සේ NVQ level 4 තියෙනවා. ඔයාලට තව චූටි දෙයක් කියන්න ඕනේ. ඔයාලට ඩිප්ලෝමා සහතිකය ලැබුණාට පස්සේ මේ NVQ level 4 එකට ග්‍රැජුවේෂන් එක අවසන් වුණාම හැම දරුවෙක්ට යොමු කරනවා. මගේ 2024 කට්ටිය මේ දවස්වල ඇස්සෙනවා NVQ level 4 එකට. ඒක කැමති නම් කරන්න පුළුවන්. කැමති නම් නොකර ඉන්න පුළුවන්. ආස දරුවන්ට කරන්න පුළුවන්. ඒකට කිසිදු ගෙවීමක් මට කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මම දන්නවා සමහර ටීචර්ස්ලා ඒක කරන්න උපදෙස් දෙන්න රුපියල් 15000 20000 ගන්න. මට ඒකට සතියක්වත් මම ගන්නෙ නැහැ. ඒ ඇති දෙයක් නැහැ. ඒක ඔයගලන්ට ඒ කියන්නේ ඔයගලන්ට උගන්වන තියරි එක මේ තියරි එකම තමයි ඔයගලන්ට ඒකට යොමු කරාම තනියම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මට තියෙනවා high certified in pattern making. දැන් මේ මහවුම් කලාවේ ක්‍රම දෙකක් තියෙනවානේ පුතේ. මොනවද ක්‍රම දෙක? බ්ලොක් මෙතඩ් එකයි බ්ලොක්ස් නැති. අපි දැන් මේ කරන්නේ ටේලර් ක්‍රමයෙන් කෙලින්ම රෙද්ද ඇඳලා මහන එක. කෙලින්ම රෙද්ද අඳිනවා අවශ්‍ය නම් බ්ලොක් කරනවා. නමුත් වැඩිපුරම රෙද්ද ඇඳලා මහන ක්‍රමයෙන් කරන්නේ. බ්ලොක් මෙතඩ් එක මම ඉගෙන ගන්න තියෙනවා. ඒකට මම සර්ටිෆයිඩ් වෙලා තියෙනවා. මම ඇත්තටම පැටර්න් මේකින් ක්ලාස් එකක් අවුරුද්දකට එක සැරයක් කරනවා. එතකොට සියලු පිරිමි ඇඳුම් කාන්තා ඇඳුම් ටී-ෂර්ට්ස් ඔක්කොම ටික බ්ලොක් මෙතඩ් එකට ඉගෙනගෙන තියෙනවා. ඊට අමතරව හයි ඩිප්ලෝමා එකක් තියෙනවා ටේලරින්. ඊට අමතරව ෆැෂන් ඩිසයිනින් ඩිප්ලෝමා එකක් තියෙනවා. හයි ඩිප්ලෝමා. තව තියෙනවා අපරල් මැනේජ්මන්ට් ගැන ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක්. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඉන් අපරල් ප්‍රොඩක්ට්ස්. ඊට අමතරව හිටපු පරිපාලන නිලධාරිනියක් රාජ්‍ය සේවය ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රී එකේ දැනට තර්ඩ් ඉයර් එකේ යනවා B.Tech එකේ. ඊට අමතරව ඔයගලන්ට පොඩක් ඉස්සෙම තද වුණොත් මම ප්‍රශ්න ටික කියන්න පුළුවන් සයිකොලොජි ඩිප්ලෝමා එකක් කියලා. හරිද? සාමාන්‍යයෙන් ඇත්තටම ඔයාලට කියන්නේ ඉතින් මට දවස් ගානේ එනවා මෙසේජස් දරුවන්ගේ පුද්ගලික ප්‍රශ්න කියලා. ඊයේත් එකක් විසිට සමහර ප්‍රශ්න මට කිව්වා මගේ තොරවලක් තියෙනවා. හැබැයි මම දන්නේ මම මේ හැම ප්‍රශ්නයකටම සාර්ථක උත්තර දුන්න සමහර දරුවන්ගේ ප්‍රශ්න අහුවම මටත් ඇඬෙනවා. හැබැයි මට හරියට තියෙන ඔයගලටත් තේරි මාතේ ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඉදලා ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට ඉස්සරහට මගේ ඔෆිස් එකේ මගේ පුද්ගලික නම්බර එක දෙයි. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ. පුද්ගලික අංකය දෙයි. එතකොට ඔයගලන්ට ඒ මොනවා හරි ගැටලු තියෙනවා නම් මාත් එක්ක පුද්ගලිකව කතා කරන්න පුළුවන්. බොහෝ වෙලාවට ෆෝන් ආන්සර් වෙන්නේ නැහැ. දැන්තර ක්ලාස් එක පටන් ගන්න ඉතියාවේ ඉතාම අත්‍යවශ්‍ය කෝල් එකක් මිසක මම ෆෝන් ආන්සර් කරන්නේ දැනුත් කෝල්ස් එනවා. හේතුව මම හැමනිදරම ක්ලාසස් වල හෝ මොනවා හරි වැඩක ඉන්න නිසා. හැබැයි ඔයාලට ඕන වෙලාවක
පැය 24ෙම voice messages අවශ්‍ය නම් දාන්න පුළුවන් ටීචර්ට කෝල් එකක් ගන්න කියලා මා අනිවාර්යෙන් දැක්කම මම කෝල් බෑක් කරනවා. ඒ වගේ ඔයාලට ඕන දෙයක් මාත් එක්ක කතා කරන්න පුළුවන් ක්ලාස් එකේ පාඩම් වලට අමතරව ඕනම දෙයක්. හරිද? එතකොට මේ තියෙන්නේ මට සුසුකම්. එතකොට මේ සුසුකම් අනුව තමයි මම ඔයාලට ඩිප්ලෝමා සහතිකය දෙන්නේ. මම මේක කියන එක හේතුවක් තමයි මම 2023 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් පටන් කරද්දී ඔක්තෝබර් වල කරේ නොවැම්බර් වල කරේ ඒ කරද්දී ලංකාවේ එකම ටිකක් වයසක ලිමිට් කරන්නේ ගොඩක් වයසක ටීචර් කෙනෙක් තමයි ඩිප්ලෝමා සහතික දුන්නේ. මම ඒක කරාට පස්සේ බොහෝ අය කරන්න ගත්තා. දැන් ගොඩක් අය කරනවා. හැබැයි මම දන්න තරමින් ගිය අවුරුද්දේ ඇත්තටම ප්‍රශ්නයක් වුණා. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ පොඩක් හොයලා බලන්න. එහෙම තිබිච්ච එක ප්‍රධානෝත්සවයක සහතික පත්‍රවල ගැටලුවක් ආවා. ඒ කියන්නේ අදාළ ගුරුවරියට ගුරුවරයාට සුසුකම් තියෙන්න ඕනේ දරුවෙකුට සහතිකයක් දෙන්න. ඉතින් මම දන්න තරමේ මෙන්න මට තියෙන සුසුකම්. හරිද? ඊළඟට අපේ ආයතනය දැන් මාව දන්නේ අපේ මහෝ පන්තිය කියලා වුණාට මගේ ආයතනය රජයේ ලියාපදිංචි International Academy of Soul private limited රජයේ ලියාපදිංචි පුද්ගලික ආයතනයක් තමයි. ඒත් ඔයගොල්ලන්ට සහතිකය දෙන්නේ මේක. මේ විශේෂම තව ලොකු රහසක් තියෙනවා කියන්න මේ ඩිප්ලෝමා එකෙන් අමතරව ඔයගලන්ට ඉස්සරහට ඊළඟ ස්ටෙප් එක කියන්න පුළුවන් වෙයි ළඟදීම ඒක තාම මගේ පරණ දරුවන්ට කිව්වෙත් නෑ 2022 ඉඳන්ම ඔයාලට ඉස්සරහ දවසකදී කියන්න මේ ශුභ ආරංචි ඩිප්ලෝමා එකෙන් ඊළඟ ලෙවල් එක. හරි ඔන්න තියෙනවා සුසුකම් ටික ඔය නිසා තමයි ඩිප්ලෝමා සහතිකයක් දෙන්නේ. දැන් ඔයාලා කල්පනා කරා අයියෝ මම මේ ගෙදර ඉන්න මට මොකටද ඩිප්ලෝමා සහතිකයක් කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. පුතේ මම දකින විදිහට අපි කාන්තාවන් ගොඩාක් වෙලාවට දොස් නගන එකක් තමයි සමහරකට ඉස්කෝලේක මීටින් එකකට ගියාම කියනවා අරය සාලියක් කරනවා ඒ නිසා එයාට මිස් කිව්වා. මාව ගණන් ගන්නවා. එහෙමත් නැතිනම් සාමාන්‍යයෙන් මේ මවුන් ශේෂ්ත්‍රයේ සාමාන්‍යයෙන් ඉවෙන්ට්ස් ගැන කතා කරොත් මට නම් උපාවරයන් මාර්තු අප්‍රේල් මාසෙදී ජජ් බෝඩ් බදිලා ඒකත් ඔයාලට චුට්ටක් මම කියන්නම් මෙතනදී මතක් වෙච්ච නිසා අපිට සමහර වෙලාවට මට අත්‍යවශ්‍ය වැඩ වලට අපිට ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. මම උපරිම උත්සාහ කරනවා මම ඉන්නේ අම්බලන්ගොඩ. මම අවුරුදු 12ක් හිටියා මණ්ඩලෙ. දැන් ඉන්නේ අම්බලන්ගොඩ. ඉතින් ගොඩක් වෙලාවට සතියකට එක සැරයක් වගේ මට කොළඹට යන්න වෙනවා. ඊටත් වඩා විවිධ ඉවෙන්ට්ස් ඒ දේවල් ග්‍රැජුවේෂන් ඒ වගේ වලට යනකොට සමහර වෙලාවට මට ක්ලාස් එක කරන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම එහෙම ක්ලාස් එක කරන්නේ නැතිනම් රාත්‍රියේ ක්ලාස් කරන නිසා ඔයාලට සතිය ඕනම දවසක රැට කරන්න පුළුවන් නිසා මම අනිවාර්යෙන් අමතර දවසක් දානවා. හැබැයි ඕකට මට සෑහෙන බැනලා කට්ටිය දාලා තිනවා කියපු දවසට නෙවෙයි ක්ලාස් එක කරන්න කියලා. හැබැයි මම ඒව ගණන් ගන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ගොඩාක් දරුවෝ කියන එකක් තමයි සමහර ටීචර්ස්ලා ක්ලාස් එකට ඉවාඩ දුන්නාම ඒක කරන්නේ නැහැ කියලා. මට බනිනවා ඒ දාට කරන්නේ නැතුව වෙන දවසක මම ඒක ගණන් ගන්නෑ. මොකද මට ඕනේ කොහොම හරි කරන්න. ඉතින් මම වේලාසනෙන් දැනුම් දෙනවා අද ක්ලාස් එක නැත්තම් ඉදිරි දවසක කරනවා කියලා. හැබැයි සමහර වෙලාවට පුතේ මට අසනීප වුණා. මොනවා හරි දෙයක් වුණා. සමහර විට ඇත්තටම මාර්තු අප්‍රේල් මේ මාසවල මට සෑහෙන ඉවෙන්ට්ස් වගේක් තිබුණා. කෙටියෙන් කිව්වොත් මට අමතර දවසක් දාන්න උනේ නැහැ. ඉතින් මගේ පරණ ගෲප් වල කට්ටිය අවුලක් නැහැ. හැබැයි අලුත් ගෲප් එක දරුවෙක් බැනලා දාලා තිබුණා මගේ ඔෆිස් එකේ. ඔෆිස් එකේ මට ඒක පෙන්නුනේ නැහැ. මේ නමුත් දාලා තිබුණා ක්ලාසස් අදාළ දිනේට කරේ නැහැ කියලා. මම ඔයාලට කියන්නේ මට මොනවා හරි දෙයක් වෙලා අදාළ සතියේ ක්ලාස් එක කරන්න බැරි වුණොත් කොහොමද අමතර දවසක් දානවා. එහෙම කරන්න බැරි වුණොත් අපි එදාට කරන්න බලාපොරොත්තු වෙන පාඩම මම වෙබ්සයිට් එකේ රෙකෝඩින් එකක් විදිහට දානවා. එරුණාද අදාළ සතියේ කොහොමත් ඔයගලන්ට නිකන් ඉන්න දෙන්නේ නැහැ මම. හරිද? අර කොටි වර්ගය අල්ලගත්තා වගේ තමයි.
ඒ වගේම තමයි මම 2024 ඩිප්ලෝමා ප්‍රදාන ඔස්සේ වැඩිම ව්‍යවසායකින් පිරිසක් බවට පත් කරමින් ඩිප්ලෝමාධාරීන් බවට තමයි පත් කරන්නේ. මොකක්ද ඒ? වැඩිම ව්‍යවසායකින් ඩිප්ලෝමාධාරීන් බවට තමයි පත් කරන්නේ. ඒ කියන්නේ මගේ ක්ලාස් එකට එන හැම දරුවෙක්ම මම ව්‍යවසායකයෙක් කරනවා. මට නම් නිකන් ඉන්න බෑ. අනිවාර්යයෙන්ම මම සහ මගේ ඔෆිස් එකේ ඔයාලා සල්ලි හොයලා මට ෆොටෝස් ගහලා පෙන්නන්නම ඕන. ඔයාලා සල්ලි හොයලා මට ෆොටෝස් ගහලා පෙන්නන්න ඕන. පේජ් එකට ඇති සමහර දරුවෝ පළවෙනි සායේ මහලා ෆොටෝස් ගහනවා. අනිවාර්යෙන් සල්ලි හොයන්න ඕන. මොකද ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගේ මේ අවුරුද්දේ බලාපොරොත්තුවක් 2025 අවුරුද්දේ 2024 වගේම වැඩිම ව්‍යවසායකව බිහි කරන්න. ඔයා ව්‍යවසායකයෙක් වෙලා ඔයාගේ සල්ලි වලින් පවුලේ අය එකතු කරගෙන ස්ටේජ් එකට නගින්න ඕනේ. ඒක තමයි මගේ බලාපොරොත්තුව. හරිද? ඊට මේ ඩිප්ලෝමා සහතිකයක් ඇයි ඔයා ගන්න ඕනේ කියලා කතා කරොත් සාමාන්‍යයෙන් මම ඉන්ටර්විව් වලට ගියාම ඔය අහන ප්‍රශ්නයක් තමයි ඔයාලට MBA එකක් තියාගෙන ඔය හිටපු පරිපාලන දානෙකුත් වෙලා ඇයි මේ මැහුම් පැත්තට ආවේ කියලා. සාමාන්‍යයෙන් මැහුම් කිව්වම ගාමන්ට් එක කිව්වම නිකන් ඒක ගණන් ගන්නෙ නෑ නේ කියලා. මගේ අහන ප්‍රශ්න. ඔව්. සාමාන්‍යයෙන් ගාමන්ට්ස් කොහොම ලොකුවට පිළිගැනීමක් නෙවෙයි. ඒ වගේම ඇඳුම් මහනවා කොහොම සමහරවල් ලොකු පිළිගැනීමක් නෙවෙයි. ඒකට හේතුව ඒ මහන වෘත්තිය නෙවෙයි. අපි ඒක හරියට කරන්නේ නැහැ. බොහෝ වෙලාවට පුතේ අපි සාමාන්‍ය විදිහට මේක කරොත් බොහෝ වෙලාවට අපිව ගණන් ගන්න. හැබැයි ඔයා මේ වෘත්තිය ඉගෙනගෙන ලස්සනට කරොත් හිතන්න ඔයා දැන් ඔන්න ඇඳුම් මහන්න ඉගෙන ගන්න. ඔහේ ගෙදර කාමරයක ඇඳුම් මහන්න. හැබැයි ඔයාට ක්ලෝක් එකක් දාලා ලස්සන අර උපාධියක් ගන්නවා වගේම ක්ලෝක් එක දාලා මාලයක් දාලා ලස්සනට සහතිකේ මේ ඔයාගේ ෆොටෝ එක එල්ලලා මහාන තැන සහතිකේ ඩිප්ලෝමා සහතිකේ එල්ලලා ඔයා ඇඳුම් මහනකොට මිනිස්සෙක්ට දැනෙන වෙනස ඔය ගම්වල ඉන්න ඔපොදු කියන ගෑනුන්ට දන්නේ නැහැ ඩිග්‍රී මොකද්ද ඩිප්ලෝමා එක මොකද්ද කොහොමද කියන්නේ අම්මෝ අර ඉගෙන තමයි අර මහන්නේ ආයාට මොකද උපාධියක් දෙන්න පද තියෙනවා අර කෝඩ් එක දාලා තියෙන්නේ පිටියේ ෆොටෝ එක දාලා තියෙන්නේ ඔයාගේ ගරු ඔය හදන්න පුළුවන් ඔයාට විතරයි ඒ ෆොටෝ එක ඒ සහතිකේ ඒ තරමට ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ග්‍රැජුවේෂන් වලට ගොඩාක් ගන්න වෙනවා. ඒ නිසා තමයි මම සහතිකයේ දෙන්න තීරණය කළේ හේතුව මේ ඔයාට කොච්චර ඔයා දක්ෂ වුණත් මහන්න පුළුවන් වුණත් ඔයා ඉගෙනගෙන නැතිනම් එහෙම නැත්නම් ඒක පෙන්වන්නේ නැතිනම් තේරුණාද? ඒ නිසා තමයි ඇත්තටම මේක හරි ලස්සන හැඟීමක්. බලන්න අපේ පේජස් වල ඉඳලා ළමයින්ගේ හැඟීම් තමන්ගේ අම්මා තාත්තා එක්ක ආවම හස්බන්ඩ් එක්ක ආවම ඔයාලා ක්ලෝක් එකක් දැම්මම මේ දැනෙන හැඟීම් වචන වලට විස්තර කරන්න. ඒක හරිය ලස්සන හැඟීමක් මාරව ලස්සනයි. ටිකක් මවන්න ඕගොල්ලෝ ක්ලෝක් එකක් දාලා ඩිප්ලෝමා දාන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ කෝස් එක අවසානයේදී විභාගයක් තියෙනවා. ඒක බය වෙන්න එපා. කිසිම කෙනෙක් මේ දක්වා ෆේල් වුණේ නැහැ. ඔයාට ඕන නම් වාර්තාවක් කියන්න පුළුවන් ෆේල් වෙලා. හරිද? ඒක කවුරුත් ෆේල් වුණේ නැහැ. ගිය අවුරුදු දෙක දරුවෙක් හිටියාට කැන්සර් එකක් අතින් ලියන්න බෑ. එතකොට මම යාළුවෝ වාචිකව ඇහුවා. ගිය අවුරුදු හිටිය දෙමළ දරුවෙක් යාට සිංහල බෑ. දෙමළ පේපර් එකක් දුන්නා. ඒ වගේ ඔයාගේ පැත්තෙන් පුද්ගලිකව අවධානය යොමු කර එක දරුවෙක් හිටියාගේ අකුරු කැතයි යාට ලියන්න බෑ. ඒ හැම පැත්තකටම අවධානය යොමු කරලා මේ එක්සෑම් එක කියන්නේ. කිසිම කෙනෙක් ෆේල් වෙන්නේ නැහැ. ක්ලාස් එකේ උගන්වපු දේවල් තමයි දෙන්නේ. ඔය එක්සෑම් එක කරාට පස්සෙ ඔයාට ලැබෙනවා පොතක් හදන්න. මම උගන්වපු ඕනම ඇඳුම් 10ක් චූටියට මහලා ලස්සන පොතක් හදලා මට එවන්න. ඒවත් ඉස්සරහට කියලා දෙන්න.
ඊට අමතරව මම මිනි chart එක මිනි ටිකක් දෙනවා. මම කියනවා මෙන්න මේ small ද medium ද කියලා මිනි chart එක දීලා හරියට මිනි වලට අඳුමක් මහලා මට එවන්න. මම ඒකේ බලනවා මම උගන්වපු දේවල් නීට් එක බලනවා. අන්න ඒ දේවල් ඔයා කරලා ඉවරට පස්සේ ඔයා මේ ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සුදුසුකම් ලබනවා. ඉතින් කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. මගේ 82 නේද ඔයගොල්ලෝ 82 කට්ටිය වාර්තාවක් දෙන්න ලෑස්ති වෙන්න එපා ෆේල් වෙලා. හැමෝම පාස් වෙයි. ඔයගොල්ලන්ගේ පොත් බලනවා. ලස්සනට ඔයගොල්ලෝ ලියන පොත බලනවා. ඒක හදාගන්න විදිහ කියනවා. ඉතින් ඔය විදිහට තමයි ඩිප්ලෝමා සහතිකය වගේ ලබා දෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලගේ ඩිප්ලෝමා සහතිකයට අමතරව ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් මම දෙනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් කියලා කියන්නේ ඔයා ගත්තු ලකුණු අනුව Aද Bද Cද Dද කියලා මම ඔයගලන්ට දෙනවා. සාමාන්‍යයෙන් යුනිවර්සිටිස් වල තමයි දෙන්නේ. හැබැයි ඒක මම ඔයාලට දෙනවා මොකද සහතිකයට අමතරව ඔයාලට ගෙදර ගිහිල්ලා පෙන්නන්න පුළුවන් මගේ පොතට මට ටීචර්ලා A දීලා තියෙනවා. මගේ එක්සෑම් එකට මට B දීලා තියෙනවා. හරි. ඔබට ඔයාලගේ මේ අවුරුද්දේ ග්‍රැජුවේෂන් එකට දැන්ටම දින වෙන් කර ඉවරයි. හැබැයි දිනේ කිව්වේ නෑ තාම කාටවත් කිසිම ගෲප් එකකට දෙසැම්බර් 3 සතියේ. එතකොට කාලේ ඉක්මනට යයි වැඩ ටික කරගෙන යන්න ඕනේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ ගෙදර වැඩ බලනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ක්ලාස් එකේදී සැරින් සැරේ මයික් එක ඔන් කරලා කතා කරන්න දෙනවා. මොකද මට එක දිගට උගන්වන්න අමාරුයි. ඒ කියන්නේ අමාරුයි මම ආස නැහැ ඒකට. ඔයාලා මාත් එක්ක කතා කරනවා මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. කාට හරි දරුවෙක්ට මෙතනදී ලැජ්ජයි නම් නොතේරෙන තැනක් අහන්න. අපි ක්ලාස් එක ඉවර කරලා වොයිස් එකක් හරි මෙසේජ් එකක් හරි දාලා තියන්න පුළුවන්. මට මේ ටික තේරෙන්නේ නැහැ. මොකද හැමෝගෙම බුද්ධි මට්ටම වෙනස්. ඔයාලට දෙයක් පුළුවන් නම් ඔයගොල්ලෝ ක්ලාස් එකට එන්නේ නැහැනේ. ඒ නිසා එකම ප්‍රශ්නේ 10 සැරයක් ඇහුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම කියලා දෙනවා. හරිද? හැම පාඩමක්ම ඔයා අහගන්න ඕනේ මතක. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ගෙදර වැඩ නොකරොත් කේන්ති යනවා ඇරෙන්න. අනිත් කිසිම වෙලාවක මම බනින්නේ නැහැ. මොකද මම ආසයි ඔයාලට නොතේරෙන තැන් අහනවා. සාමාන්‍යයෙන් මගේ රෙකෝඩින් එක දෙන නිසා කවුරුත් නොතේරෙන තැන් නැහැ. ඒ වගේම තමයි මගේ ආයතනය ගැන කතා කරොත් මගේ ආයතනයේ කළමනාකරණයක් වෙනවා මගේ මැනේජර් මොනවා හරි ප්‍රශ්නයක් නම් ඔයාලට මගේ මැනේජර්ට කම්ප්ලේන් කරන්න පුළුවන්. ඊට අමතරව මගේ ලියාපදිංචි අංශය වෙනම තියෙනවා. ඔයාලව දැන් අයිති වෙන්නේ ගිණුම් අංශයට ඉස්සරහා මාසවල ගෙවීම් කරාම ඊට අමතරව වෙනම වෙබ් එකට වෙනම අංශයක් තියෙනවා. ඊට පස්සේ ඔය වගේ අංශ කිහිපයක් තියෙනවා. ඒ ඔක්කොම ආයතනයේ නම්බර්ස් ඔයගලන්ට වෙනවා. මම ඔයාලට කරන්නේ ඔයගලන්ට පාඩම් කරන එක. පාඩම් බලන එකයි, ගෙදර වැඩ බලන එකයි ඔයගලන්ට උගන්වන එකමයි විතරමයි. හරිද? මට ගිණුම් රිසිට් දාන්න එපා. මගෙන් වෙබ් එකේ ප්‍රශ්න අහන්න එපා. මම මුකුත්ම දන්නේ නැහැ. ආවා ඉගෙනුවා ඔයාලගේ පාඩම් වලුවා ගියා. හරිනේ? එතකොට ඔයගලන්ට මේ නම්බර්ස් ටික ඔක්කොම දාන්න. හරිද? එතකොට ඔය විදිහට තමයි මගේ ක්ලාස් එක කරන්නේ. එතකොට ඔයගොල්ලෝ පිටු 200 කොටුව CR පොතක් තියාගන්න ඕනේ. හරිද? පාට A4 කොළ ටිකක් තියාගන්න ඕනේ. ලියාගන්න.
හරිද පුතේ? ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ පාට A4 කොළ ටිකක්, පාට පෑන් ටිකක්, බබාලගෙන් උස්සන්න බෑ. පාට පෑන් ටිකක් තියෙනෝනේ කොටුල් CR පිටු 200ක පොතක් තියෙන්න ඕනේ. හරිද? ලස්සට පොතේ පිට කවරයක් දාන්න අපේ මාතෘකාව විලාසිතා නිර්මාණ ක්‍රමය පිළිබඳ තේරුම් ගන්න පාඨමාලාවකට දාන්න. ඒ වගේම මතක තියාගන්න දැන් අපි මේ අලුත් ජීවිතයක් තමයි පටන් ගන්නේ. හරිද? අපි හැමෝම මෙතන ඉන්න දරුවෝ යම් කිසි හේතුවක් නිසා තාම ලියනවනේ ලියා ගන්න ගේන්න ඕන බඩ තියා ගන්න ඕන බඩ ටික හරි පුතේ. හරිද? එතකොට ඔයාලට විශේෂයෙන්ම මම නැවත සැරයක් කියනවා. අපි හැමෝම ආවේ ව්‍යාපාරයක් කරන්න. හරිද? අපි හැමෝම ආවේ ව්‍යාපාරයක් කරන්න. එතකොට පුතේ මට පුළුවන් ඔයාට උපරිමයෙන්ම දැනුම දෙන්න විතරයි. ඔයා ඔයාගේ පැත්තෙන් මහන්සි වෙන්නම ඕනේ. හරිද? සමහර විට ඔයාලා යාළුවොත් එක්ක ජොයින් වෙනවා නම් යාළුවෝ කියයි ගෙදර වැඩ කරේ නෑ අරක කරේ නෑ මේක කරේ නෑ. අපි දැන් වැඩි හිටියෝ. හරිද? මම මේ කියන එක හොඳට අහගන්න. අපේ ජීවිතවල අපිම තමයි වග කියන්නේ. බොහෝ වෙලාවට වල දැකලා ඇති ලංකාවේ තියෙනවා මහුම් නෙමෙයි මොනවා හරි පාඨමාලා තියෙනවා පුතේ මාස දෙකේ. මාස දෙකයි සල්ලි හොයන්න පුළුවන්. මාස දෙකේ එහෙම සල්ලි හොයන්න පුළුවන් නම් අපේ හස්බන්ඩ්ලා උනත් සල්ලි හොයන්න ওই දේවල් කරයි කියලා මට නම් හිතෙනවා. හරිද? එතකොට ගොඩක් වෙලාවට ඒක මායාවක්. හැබැයි ඒක ඒකම වැරදි නෑ. මොකද ලංකාවේ අපි බොහෝ වෙලාවට හරිම කමයි. ඔයාට මතකද ඔයා O level කරලා ගෙදර ඉන්නකොට ඉංග්‍රීසි කෝස් එකකට යන්න. එහෙම නැත්නම් කම්පියුටර් කෝස් එකකට යන්න. ගිහිල්ලා ලස්සනට පොතේ පිට කවර දාන උපරිම මාසයයි දෙකයි යන්න. එක දිගට එක වැඩක් කරගෙන යන්න බෑ අපිට. අපිට එක දිගට එක වැඩක් කරගෙන යන්න. දැන් අපි මේ මාස 9 පළවෙනි මාසේ ළමයි 250 ගත්තාම දෙවෙනි මාසේ 240. තුන්වෙනි මාසේ ඔහම 9 වෙනි මාසේ වගේ වෙනකොට සමහර අය ළමයි 150 200. ඊට පස්සේ සමහර අය ආපහු ග්‍රැජුවේෂන් එක දැකලා එනවා. දැන් මෙතරම් තින්නා අතරමඟ නැවතිලා ආපු ළමයි 20ක් විතර. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ට ඇති වෙච්ච ප්‍රශ්න නිසා හෝ පුද්ගලික ප්‍රශ්න නිසා නැවතිලා ආපු අය. හරිද? එතකොට මම ඔයාලට කියන දෙයක් තමයි ඔයාලගේ ක්ලාස් එක හොඳ නම් ඔයාලා මේක ඉවරයක් කරන්න ඕනේ. නැත්තම් හැමදාම ඉගෙන ගන්න තමයි වෙන්නේ. මැරෙනකම් ඉගෙන ගන්න තමයි වෙන්නේ. මතක තියාගන්න. මගේ පන්තියේ කොල්ලොත් ඉගෙන ගන්නවා. මෙතනත් ඇති කොල්ලෝ. ගිය අවුරුද්දේ ඉගෙන ග්‍රැජුවේෂන්. හැබැයි කොල්ලන්ට වඩා ගැහැණු අයට හොඳ මොලයක් තියෙනවා. හැබැයි එකම දේ තමයි අපිට හරිය මහන්සි. කෑම කෑවට පස්සේ මාර නිදිමතයි. අපි අපේ ජීවිතවල ගොඩාක් වෙලාවට අපේ බැඳීම් වගකීම් එක හිර වෙලා තියෙනවා. ඉතින් අපිට හරි මහන්සි. කෑම කෑවහමත් නිදිමත එනවා. ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක අපිට හරි මහන්සි. වැඩක් කරන්න හිතෙන්නේ. හැබැයි හොඳට කල්පනා කරලා බලන්න අපි හැමදාම ওই ප්‍රශ්න ගැන හිත ඇවිල්ලා අපි දැන් කොහෙද ඉන්නේ? අපි කසාද බැඳපු දවසේ ඉඳන්ම සල්ලි නෑ අරක නෑ මේක නෑ ගියක් හදා ගන්න ඕනේ අරක නෑ මෙයා මෙහෙම කිව්වා අල්ලපු ගෙදර එක්කනම් මෙහෙම කිව්වා කියලා අපි දැන් නැවතිලා තාම එකම තැන. හැබැයි ඔයා කල්පනා කරලා බලන්න ඔය ප්‍රශ්න පොඩ්ඩක් අමතක කරලා මේක ඉගෙනගෙන ඔයා මේකෙන් සල්ලි ගෙවුවොත්
වාගේ ප්‍රශ්න ගොඩාක් විසඳනවා. සාමාන්‍යයෙන් කසාද බැඳපු වෙලාවක ගොඩාක් වෙලාවට බැඳපු අය කියන කතාවක්. බැඳලා පස්සේ යා මාර විදියට වෙනස් වුණා මං ගැන හොයන්නේ නැහැ කියලා. ඒක වැරදි නෑ. අපි කසාද බඳින්න කලින් අපේ හස්බන්ඩ් අපි ගැන ඔක්කොම කියනවා. මං අර පාටට ආසයි මං මේව කන්න ආසයි ඔක්කොම ටික කියලා ඉවර කරනවා. ලව් කරනවා. බැඳලා පස්සේ අපිට කියන්න දෙයක් නෑ. අපි කියන්නේ එනකොට හාල් කිලෝ එකක් ගේන්න කරන්ට් බිල ගෙවුවද වතුර බිල ගෙවුවද ඔය වගේ. ඒතකොට අපි අතර සම්බන්ධයක් ඇති වෙනවද? නෑ. ඔයාගෙන ඔයාලා කියනවා බැඳලා පස්සේ ගොඩාක් වෙලාවට කියන එකක් තමයි අපිට එයාලා අපිට තැනක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගණන් ගන්න. සාධාරණයි. ඔයාට වටිනාකමක් නැතුව ඔයාට කවුද වටිනාකමක් දෙන්නේ? ඔයා කරන දේ වැදගත්. ඔයා දරුවන්ගේ ගෙදර වැඩ කරලා, කෑම හදලා, ගෙදර වැඩ කරන එක හරියම උතුම් දෙයක් තමයි. හැබැයි බාහිර සමාජයත් එක්ක බලද්දි දැන් කාලේ ගොඩාක් ගැහැණු අය රැකියා කරන ගමන් ලස්සනට ඉන්න ගමන් ගෙවල් වල වැඩ කරනවා. ඇත්තටම මම හිතනවා සමහර වෙලාවට අපි ගොඩක් කාන්තාවන් සල්ලි නැන්නේ බර්ත්ඩේ එකට හස්බන්ඩ් දුන්නොත් කීයක් හරි ඇඳුමක් ගන්න කියලා අපේ කට්ටිය මොකද කරන්නේ? ෆෝන් එක මම මේකෙන් දරුවට මොන හරි අරන් දෙනවා. එහෙම නැත්නම් කෑම ගේනවා. අර වයිෆ් හැමදාම අඳින ඇඳුම සෝද අඳින. සාමාන්‍යයෙන් පිරිමි අය හැදිලා තියෙන්නේ ජානව දිනෝ ඒගොල්ලන් ඇස් පිනවන. එතකොට ඔයාව මම මේකෙන් වැරදිද හරිද කියන්නේ? ඔයා ගොඩාක් වෙලාවට සම්බන්ධකම් වෙන සම්බන්ධකම් ඇති වෙන ගොඩාක් හේතු තියෙනවා. හැබැයි ඒ වලට පුතේ අපි කාන්තාවන් විදිහට අපි ගොඩාක් වෙලාවට බලපානවා. බාහිර සමාජෙට ගියාම ලස්සනට ඉන්න අය ඉන්නවා. ලස්සනට Taman ගරුත්වයක් තියාගෙන ඉන්න අය. ඒතකොට අපිට ගරුත්වයක් නැතිනම් අපිට මොනවත් නැතිනම් මේ මිනිස්සුන්ට එපා වෙන එක අසාධාරණයි. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න. දැන් අපි මෙච්චර කාලද අපි ජීවිතේ අතරමඟ ඉන්නේ. දැන් ඔයා මේ ක්ලාස් එකට ජොයින් වෙනකොට සමහර වෙලාවට ඔයාට කවුරු හරි කියන්නේ නැති. අයියෝ දැන් ඔයාට අවුරුදු 45 නේ. දැන් මොකටද ඔයා මේක කරන්නේ? දැන් වැඩන්නේ ඔන්නෝගේ ඉන්නේ. ඔයා අදත් හිටියානම් ඔයාට ප්‍රශ්න ගැන විසඳන්න. දැන් මේ ඕගොල්ලෝ මගේ පොදු ගෲප් එකේ ඉන්න ඇති. ඔයාලා වගේම මගේ පොදු ගෲප් වල හිටපු දරුවෝ ඔයාලා සමහර දරුවෝ ඇති දැන් අවුරුදු 2-3ක් තිස්සේ මගේ පොදු ගෲප් වල ඉන්නවා. ක්ලාසස් වල ඩීටේල්ස් දාද්දි ඔයාලා ඒව බලනවා. ක්ලාස් එකට ජොයින් වෙන්නේ නැහැ. හැබැයි මේ විස්තර බලලා ගිය අවුරුද්දේම ජොයින් වෙච්ච දරුවෝ අද වෙනකොට කොහෙද ඉන්නේ? ගිය අවුරුද්දේ ජොයින් වෙලා මේ අප්‍රේල් සල්ලි හොයලා ජනවාරි මාසේ සල්ලි හොයලා අද වෙනකොට ඒගොල්ලෝ ව්‍යාපාරිකා. දැන් ඔයාලා ඔන්න අද පළවෙනි අඩිය. ඔයාලා වගේම ඊළඟ සැරේ ක්ලාස් එකට ජොයින් වෙනවා කියලා ඉන්න කට්ටිය දැන් පරාදයි. දැන් ඕගොල්ලෝ පළවෙනි අඩිය තියෙනවා. ඒ වගේ මතක තියාගන්න ඔයා මේකට දාස මොන දෙයකට දාස අනිවාර්යෙන් ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට ඔයාලගේ දරුවන්ට උගන්වන්න බලන්න. හැබැයි ඔයාලා හිතන්නේ නෑ ඉගෙනීම තමයි ඔයාවත් වෙනස් කරන්න කියලා. ඔයා ඔහේ ඉන්නේ. මතක තියාගන්න ඉගෙනීම තමයි අපේ දරුවන්ගේ ජීවිත වෙනස් කරන්නේ. මමත් යම් කිසි තැනක ඉන්නවා නම් බලපාපු ලොකුම හේතුව ඉගෙනීම. හැබැයි ඒක කවුරුත් කරේ නෑ. අපි තමයි ඇඟට අරගෙන කරන්නේ. ඔයාට අපි කියනවනේ ජීවිතේ වැඩිපුරම දුක් විඳපු මිනිස්සයා තමයි ඉහළට යන්නේ කියලා. ඒක ජීවිතේ වැඩිපුරම දුක දැනෙච්ච මිනිස්සයා තමයි ඉදිරියට යන්නේ. ප්‍රශ්න ගැන හිතලා ඒව අමතක කරන්න වැඩ කරන්නේ. මෙතන ඉන්න හැම දරුවෙක්ටම මොනෝ හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අනිවාර්යයි. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔය ප්‍රශ්න ගැන හිතියොත් අපි තාම එකම දැනගන්නේ. දැන් වෙනස් වෙනවා. දැන් ඇති අතීතයේ දේවල් හිතනවා පැත්තකට ගිහින් හෙට දවසට ඔබ අමතක කරන්න. සල්ලි හොයන්න ගන්න. සල්ලි හොයන්න ගත්තාම හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා ඔයාලා කියලා ටීචර් මේ සල්ලි ගැන කතා කරාට සල්ලි නෙමෙයි ජීවිතේට හොයන්න ආන්නේ කියලා. ආන්නේ කන්නද සල්ලි නැත්නම් ගියා
නැද්ද? කරන්ට් බිලක් ගෙනාවාම වතුර බිලක් ගෙනාවාම ඔයගලන්ට ආදරය කරන්න පුළුවන් අදහස් ගන්න එක. හැබැයි ඔයා සල්ලි හොයනකොට මම කරන්ට් බිල ගෙවනවා. මම ගෙදරට බඩු ගෙන්නම් කියලා කිව්වම ඔයාලගේ යම් කිසි ප්‍රශ්න යම් කිසි දුරකට නැති වෙලා පොඩ්ඩක් මානසික සහායක් වෙලා සතුටින් ඉන්න. ඒකට කාන්තාවන්ට කරන්න බැරි දෙයක්. හරිද? මම පොඩි උදාහරණයක් කියන්නම්. නිකමට හිතන්න මගේ ක්ලාස් එකට ආව අවුරුදු 60ක දරුවෙක්. හරිද? එහෙනම් මට කෝල් එකේ මම මුල්ම තමයි ෆෝන් ආන්සර් ගන්න මගේ පොඩි මුල්ම අවදි. එයා මට කිව්වා ටීචර් මට අවුරුදු 60යි මට ඔයාගේ පන්තියට එන්න පුළුවන්ද? මම අපෝ පුළුවන් කියලා. ඇතික කතා කරද්දී එයාගේ ජීවිතේ යම් කිසි ප්‍රශ්න වෙලා මහාන මැෂින් වගේක් තිබිලා ඒ ටික එහෙමම කියනවා. එයාට ගොඩාක් ලෙඩ තියෙනවා. එයාට මේකෙන් සල්ලි හොයන්න මොකද එයා තනි වෙලා. එයා දඩබඩ ගාලා ඉගෙන ගත්තාට දියවැඩියාව එක එක ලෙඩ ගොඩක් තිබුණා. හැබැයි එයා ඉගෙන ගත්තා. අදටත් මට කතා කරනවා. දැන් මං තන 66ක්වත් වෙන නැති. අදටත් මට කතා කරනවා හේතුව. අද වෙන්න කීප දෙනෙක් දාලා ඇඳුම් නවන විහාපාරිකාවක් නෙවෙයි. එයා අවුරුදු 60 දී හිතුවනම් අයියෝ මට දැන් ලෙඩ තියෙනවා මට මේක කරන්න බෑ කියලා. මොකද වෙන්නේ? එයා අද වෙනකොට මැරිලා තියෙනවා. එයා අද වෙනකොට මැෂින් දාලා ඇඳුම් නවනවා. එයාට වෙනස්කම් කරපු දුවරු පුතාලා අද එයත් එක්ක එකතු වෙලා අර සල්ලි නිසා සාමි ව්‍යාපාර කරනවා. ඉතින් මතක තියාගන්න සමහර විට ඔයාගේ ගමේ මිනිස්සු ආට කියන්න පුළුවන් අයියෝ මෙයාට O level නැහැ. O level ගණන් නැතුනම මෙයා ෆේල් වැඩක් නැහැ. මේකෙන් මෙයාට මොළ යන්නේ නැහැ. මෙයාගේ මිනිස් පොඩ්ඩක් ඉඳලා මෙයාට ගණන් නැහැ. මෙයා මොනවද දැස්මට ඔයාගේ ගෙදර ඉන්න හස්බන්ඩ් හරි ගෙදරම මිනිස්සු කියන්න පුළුවන්. කිසිම දෙයක් හරියට කරන්නේ නැති ඔයා කොහොමද ඔබ කරන්නේ? හැබැයි ඔයාට විශ්වාසය තියෙනවා නම් මෙතනින් ගොඩ යන්න ඕනේ කියලා. ඔයාට තේරෙනවා නම් මම කියන දේ මොකක්ද කියලා ඔයාට ජීවිතේ වෙනස් කරන්න. මොකද ගොඩක් වෙලාවට ඉස්සරහා ගෙදර මිනිස්සු අල්ලපු ගෙදර මිනිස්සු සමහරවිට අපි වගේ ඉන්න මිනිස්සුන්ට අපිව තේරෙන්නේ නැහැ. මොකද අපි හිතනවා යාපට ගොඩාක් ආදරේ කියලා. යාට අපිව තේරෙන්නේ නැහැ. හැබැයි ඔයාට විශ්වාස නම් ඔයාට මේක කරන්න පුළුවන් කියලා කරන්න. මම මගේ ජොබ් එක කරද්දී මම හිතේ කැබිනට් මිනිස්ටර් කෙනෙක්. හරිද? එතකොට මට ජොබ් එකේ අයින් වෙන්න හිත දෙන්නේ නැහැ. ඒකද මම හිතපු පොසිෂන් එකක්. හරිම ෂෝක් එකක්. බණක් පාවිච්චි. පෙන්ෂන් එකක්. මගේ මුළු මිනිස්ට්‍රි එකේම හැමෝම මට කියනවා තමයි ජොබ් එකෙන් අයින් වෙන්න එපා පෙන්ෂන් එක පියවන්න. මගේ ගෙදර නැගත් තියෙනවා අපරාධ පෙන්ෂන් එක. මොකද මම රජේ ජොබ් තුනකින් අයින් වෙනවා යනවා. සමහරවිට මම ගෙදර හැබැයි මට එකම සර් කෙනෙක් මිනිස්ට්‍රි එකේ ගිහුවා. ඔයා අයින් වෙන්න ඔයාට යන්න පුළුවන් දුරට. ගෙදර කවුරුත් නැතිනම් හැබැයි මට විශ්වාසය තිබුණා මම මේකෙන් කරනවා. මම ජොබ් එකෙන් අයින් වෙච්ච නිසා අද වෙද්දි මට හිතුණා ඉවෙන්ට්ස් වලට යන්න ගෙදර වාහනයක් පාවිච්චි කරන්න මට හිතුණා ඉවෙන්ට්ස් වලට යන්න මට වාහනයක් ගන්න ඕනේ කියලා. මාස 6යි හිතේ තිබිච්ච වාහනයක්. මට හිතුණා මම දැන් ඉන්නේ ගෙදර අම්ම මට මගේ ක්ලාස්ලස් ඔෆිස් එක දාන්න එකක් ගන්න ඕනේ. අවුරුද්දයි දැනුම්ද කරන්න බැරි දෙයක් නෙවෙයි. හරි. ඒ වගේම තමයි උත්සාහය තියෙනවා නම් කරන්න ඕනේ. කවුරු මොන දේ කිව්වත් ඔයාට විශ්වාසය තියෙනවා නම් රෑ නිදිමරාගෙන වැඩ කරන්න පුළුවන් නම් යන්න පුළුවන් කියලා හිතා ගන්න. මම ඒවල් මැත්ස් කරා. හරි. එතකොට මම මැත්ස් කරාදී එක ක්ලාස් එකක මගේ යාළුවෙක් ඇහුවා මට අපිට ඉගෙනුම් කම්බයින් ඉදාමක සර් කියනවා. ඔයා ඉංජිනේර් කෙනෙක් වුණේ කොහොමද මේ කම්බයින් ගණන් හදලා කෙමිස්ට්‍රි ගණන් හදලා වෙලාව යනවා. ඒ සර් කිව්වා වෙලාව තියෙන්නේ නෑ සර් අම්මා කියනවා පැය 6ක් නිදා ගන්න කියලා අනිවාර්යෙන් ඒකවල ඉතින් වෙලාව නැහැ කියලා ඒ ළමයා මට හොඳට මතකයි සර් චෝක් කෑල්ල විසි කරලා කියලා ඔයාගේ අම්මා පැය 6ක් නිදා ගන්න කියයි කිව්වා හැබැයි මගේ බුද්ධි මට්ටම අනුව මම පැය 2යි නිදාගෙන ඉංජිනේර වුණා
දවසට පැය දෙකයි නිදාගෙන ඉන්නේ. ඒකේ මොකද්ද අපි කියන්නේ? අහලා තියෙනවද? නිදි මරණ රාත්‍ර ඔයාට ඒ නිදි මරණ පැය ගණන් පොළයක් එක තමයි ලැබෙන්නේ. දන්නවද? ඒක ඇත්තටම ඇත්ත. මම ගිය අවුරුද්දේ සෑහෙන නිදි මැරුවා. මම කොහොමද නිදා ගන්නකොට එළිවෙන 2 3 වෙනවා 9යි ගෙදර වැඩ බලලා. ඒ දේවල් අපිට පොලියක් එක්ක ලැබෙනවා. ඔයත් නිදි මරාගෙන මහන්සි වෙනවා. මම උගන්වන දේවල් වලට තව දේවල් එකතු කරගෙන මහන්සි. ඔයාලා හොඳට මතක තියාගන්න මේ මහුම් කියන එක හුස්ම ගන්නේ නැති වෙන වැඩ තියෙන දෙයක්. මේ අවුරුද්ද දවස්වල මම පොඩි එළියට ගියා. අම්මා මගේ ෆෝන් එකේ මැසේජස් බලන්න බෑ. හරිම ආදරණීය බැන්න. මගේ මැනේජර්ට කෝල් කරලා කියනවා මම ආන්සර් කරගෙන තුනම ටීචර් මම අද වෙනකොට රුපියල් 50000ක් නෙවෙයි. දැන් අද උදේ මැසේජ් එකක් ආවා ටීචර් මම අප්‍රේල් 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 12 වෙනකොට රුපියල් 30000ක්. තාම මේ ක්ලාස් එකේ ළමයි ඉන්නවා. මාස 4යි ඉඳපොයි. ඔයාට ගොඩාක් සමහර අය බැලලා දාලා දිනවා අප්‍රේල් 13 දුවට ඇඳුමක් මහන්නත් බැරුණා මට ඇඳුමක් මහ ගන්න බැරුණා ඔයා නිසා මට වෙච්ච වැඩි. හරිම ආදරණීය බැන්න. හරිද? ඊට තව දරුවෙක් දාලා දිනවා. ඔයා සතුටින් නිදා ගන්නකො. මම ට්‍රිප් එකක් ගිහලා TikTok දාලා තිබ්බා. දාලා ඔයා සතුටින් ට්‍රිප් යන්නකො. අපි මෙහෙ මැදුම් මහ දුක් වෙනවා. එහෙම කියලා හරිම ආදරණීයව බැනලා තියෙනවා. ඒගොල්ලන්ට හුස්ම ගන්න බැරි වෙන වැඩ පිළිවෙල. ඔයාට මේක හරියට කරොත් ඔයාට මාසෙට ලක්ෂ ගණන් සල්ලි හොයන්න තියෙනවා. හැබැයි මේක හරියට කරන්න නම් ඔයා මහන්සි වෙන්න ඕනේ. මට පුළුවන් පස්සෙන් ඉන්න. මට පුළුවන් ඔයාගේ හැම ඇඳුමක්ම පුද්ගලිකව බලන්න. මම එහෙම බලනවා. හැබැයි ඔයා මේක කොහොම හරි කරන්න. නිදිමත නම් කෑම නොකා ඉන්න ඕනේ. කෑම නොකා වැඩ කරන්න ඕනේ. තේරුණාද? මේ මාස 9 උපරිම මහන්සි. මේ මාස 9 උපරිම මහන්සි වෙන දෙසැම්බර් වල ඩිප්ලෝමා ධාරණියක් වෙනවා මහන්සි වෙනවා. මම නිකමට චූටි දෙයක් අහන්න. මම නම් පාරේ යනකොට හරි ආසයි ගෑනු අය වාහනේ ඩ්‍රයිව් කරනවා බලන්න. මම ඩ්‍රයිව් කරනවා. සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරනකොට පිළිගයයි කියන එක තමයි. ගෑනු අය ඩ්‍රයිව් කරනකොට පාරේ මිනිස්සු හොඳට දන්නවා ඒක ඇත්ත. මම ඩ්‍රයිව් කරනකොට මුළු පාරම දන්නවා ඇති මම යන විදිය. මං යන්නේ ගෑනු අය ඩ්‍රයිව් කරද්දි. හරිද? නමුත් මම නම් හරි ලස්සනට විදිනවා ගෑනු අය වාහනයක් ඩ්‍රයිව් කරන එක. මම නිකමට ඔයාගෙන් අහන්නේ. ඔයාට අවුරුදු 40ද 30ද 50ද වුණාට ඔයා ආස නැද්ද? හැරතින පුටුවක වාඩි වෙලා පොඩි ගාමන්ට් එකක් දාලා මැෂින් 10ක් විතර දාලා ඔයා එයාලට කපන්න කියලා දෙන ඔයගොල්ලෝ ඇඳුම් අහනවා ඔයා කෝල් කරලා සාම්පල් යවනවා ෂොප්ස් වලට ඔයා ඕඩර්ස් වලට මහනවා ඔයා කැරකෙන පුටුවක වාඩි වෙලා බොස් කෙනෙක් වෙන්න ඔයාටම කියලා වාහන මහා ලොකු සල්ලි ඕනේ ලක්ෂ 25ක් වාහන තියෙනවා. ඔයා මාසෙට ලක්ෂ 4ක් ලක්ෂ 2ක් හොයනවා නම් ඔයාට ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න බැරි නෙමෙයි. ආස නැද්ද? චූටි ලස්සන වාහනයක ඔයාම ඩ්‍රයිව් කරගෙන යන්න කැරගෙන පුටුවක වාඩි වෙලා බොස් වෙන්න ආස නැද්ද කියලා මට කියන ලස්සනට මවන්න ඔයාලේ ගිහින් ආසද නැහැ. ලස්සනට මවන්න කියන්න බලන්න. ෆේෂල් එකක් දාගන්න, ක්ලීන් අප් එකක් දාන්න, හස්බන්ඩ්ගෙන් සල්ලි ඉල්ලන්නේ නැතුව තමන්ගේ කාඩ් එක වියදම් කරන්න පුළුවන් කාඩ් එකෙන් තමන්ගේ සල්ලි වල. අපි කඩේකට ගියාම මම මේ පුංචි ප්‍රශ්නේ අහන්නම් උත්තර දෙන්න. මම හැමදාම මේ ප්‍රශ්නේ පළවෙනි දවසේ අහනවා. කාටද පුළුවන් කොළඹ අපි හිතමු ශෛන්විලාගේ හොඳ හොටෙල් එකකට ගිහිල්ලා තමන්ගේ පවුලේ මිනිස්සුත් එක්ක එයාලගේ දවල් කෑමක මුදල අහන්නේ නැතිව කාඩ් එක දීලා කෑම වලට වියදම් කරනවා. අපි හිතමු මේ කෑම අපේ මුළු පවුලටම කෑම දෙන්නේ ඒ කාඩ් එකෙන් ලක්ෂ 1.5ක් විතර යනවා. එහෙම නැත්නම් ලොකු ගාණක් යනවා. කාට හරි හැකියාවක් තියෙනවද තමන්ගේ කාඩ් එක තමන් හොයපු සල්ලි වලින් කාඩ් එක දීලා ඒ දේ කරන්න. බැරි නම් බෑ කියලා පිළිගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන්ද? කතා කරන්න පුළුවන්. අද අපි අත්ත කතා කරමු මෙතන ඉන්නේ අපිනේ මමයි ඔයාලා කියන්න බලන්න පුතේ බෑ මිස්
ඇත්තටම එහෙම කියන්නත් ශක්තියක් තියෙනවා. බැරිද පුළුවන්ද කියලා. බැරිද පුළුවන්ද? පුළුවන් බෑ. මට නම් මැඩම්. කො අනිත් කෙල්ලෝ නිදිද ඔක්කොම මගේ කෙල්ලෝ ටික. අමාරු. පුළුවන්ද බැරිද? බෑ. බය වෙලා දිනවා. බයයි වගේ. ආස නැද්ද තමන්ගේ කියලා වාහනේක යන්න? ආස නැද්ද කැරගෙන පුටුවක වාඩි වෙලා ඔයාට මැඩම් කියලා කතා කරනකොට කට්ටිය ආස නැද්ද? මැඩම් මේක කොහොමද දාන්නේ? මට නම් උදේ පාන්දර හරිම වදේ මගේ ඔෆිස් එකේ කට්ටිය ඇවිල්ලා හරි වදේ. මැඩමුත් එපා වෙලා තියෙනවා. ආස නැද්ද? පස්සයි. ඔයාව යනකොට කට්ටිය කියනවා මයි අර මේකේ මේ අර ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ ඕන. මොන මැඩම් වෙනවා පුටුව දෙන්න. තැනකට ගියාම බැංක් එකට ගියාම සයහෙන සැලකිලි. ආස නැද්ද? සාමාන්‍යයෙන් ඉවෙන්ට් වලට ඔයාට ඊට පස්සේ අවෝඩ්ස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාව ඉවෙන්ට්ස් වලට එන්න කියනවා. ජජ් බෝඩ් වලට එන්න කියනවා. ආස නැද්ද ඒ වගේ යන්න? තමන්ව බලාගෙන ඉන්න විශේෂ ආරාධිත අමුත්තෙක් වෙලා යන්න ගමේ හෝ අවුරුද්දේක ඔයා තමයි ආරාධිත අමුත්ත. ආස නැද්ද ආසුද? ලස්සනට අරගෙන යන්න. හා? ආසුද නැද්ද? ආසයි. ආසයි. එහෙනම් ඒ ආසාව ඔයා ඉෂ්ට කරගන්න ඕනේ. මම දන්නවා දැන් මෙතන කතා නොකරට අනිත් අයත් එහෙම තමයි. හැබැයි අපි ඒක කරන්න නම් පුතේ අපි මහන්සි වෙන්න ඕනේ. ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න. මමත් ඔයාලා වගේම සාමාන්‍ය මවුලක සාමාන්‍ය විදියට A1 මැත්ස් කරලා ඩිග්‍රී එක අරගෙන MBA එක අරගෙන හිටපු. හරිද? එතකොට මට තිබුණා ඉගෙන ගන්න කාලෙදී පුදුමාකාර පිස්සුවක් ඇඳුම් මහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒක කරා. උපරිමයෙන්ම කරා. පුදුමාකාර පිස්සුවෙන් කරා. සමහර වෙලාවට මගේ ගෙදර අය අහනවා එළිවෙන 2-3 වෙනකම් මහදී පිස්සුද කියලා. මම හරි ආසයි. හැබැයි ඒ කරපු දේ අද මම ප්‍රයෝජන ගන්නවා. කිසිම වෙනසක් නැහැ. ඔයාගේ මගේ එකම වෙනස පුතේ මම නිදි මරාගෙන වැඩ කරන්නේ. ඔයාලා පහුගිය කාලේ ප්‍රශ්නත් එක්ක කල්පනා කර කර අයියෝ එයා මට කැමති නෑ එයා මාව දාලා ගියා මට මේක ප්‍රශ්න මේව කියලා කල්පනා කරපු කාලේ මම නිදි මරාගෙන වැඩ කරනවා. ඒකම තමයි වෙනස. වෙනවාද ඔයාගේ මේ ඩිග්‍රී MBA ඒවෝන් නෑ පුතේ තැනකට යන්න හරිද? ඉතින් මම ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් මගේ තියෙන පොඩි ප්‍රශ්නයක් මරණකම්ම ඉගෙන ගන්නවා. තාමත් මම එක එක ඉගෙන ගන්නවා. ඒ මගේ උපදින්ම තියෙන අවුලක්. හැමෝටම උපදින්න පොඩි අවුල තියෙනවානේ. අනිත් එක එක ඉගෙන ගන්න කියලා. හැබැයි ඒව ඕනේ නෑ. ඔයා මේක හරියට ඉගෙන ගන්න. හරියට තියාගන්න. තමන්ට ගෞරවයක් දෙන්න තමන් තමයි දැනගන්න ඕනේ. නිදිමත නම් මේ නිදිමත අත්හැරලා වැඩ කරන්න මේ මාසෙම. හරි මහන්සි. මටත් මහන්සි. උදේ ඉඳන් මගේ ඔෆිස් එකේ අයත් එක්ක වැඩ කරලා ඊට පස්සේ මගේ බිස්නස් වැඩ කරලා හරි මහන්සි. හැබැයි කරන්න දෙයක් නැහැ. අපේ ජීවිතයේ අගභාග සතුටින් ඉන්න නම් අපි මේ භාගේ උපරිමයෙන්ම මහන්සි වෙන්න. අර මම ඔයාලට කිව්ව කතාව තියෙනව නේද කඩේට ගිහින් කෑම කන්න. ඒක මට කරන්න පුළුවන්. අහන්න ඕනේ ගාන කියවිද මට කරන්න. හැබැයි මම එහෙම කියලා මේ ඒගොල්ලන්ව ඒකට එක්කන් යන්නේ නැහැ හොඳේ. මොනවයි පොඩි කඩේකින් කන්න අරන් දෙනවා. හරිද? මම මේ කියන්නේ ඔයාට මට ඒ හැකියාව තියෙනවා. මම මහන්සි වෙලා හොයන නිසා සම්මත. ඒ වගේම මට පුළුවන් වුණා මගේම කියලා වාහනෙ පරිදි. සමහර වෙලාවට මම මේ වලට හිතේ මම ලොකුකම කියලා. මම කියන්නේ ගැහැණු අය හරිය ලස්සනයි. අර දේවල් ඉගෙන ගන්නවා. වාහන පදිනකොට හරිය ලස්සනයි. මම සමහර වෙලාවට මගේ උඩ තප්පේ නම් පරිණා බලාගෙන මගේ වාහනේ දිහා කල්පනා කරනවා. මේ මම මගේ මහන්සියෙන් ගත්ත දෙයක් නේද කියලා. එතකොට බය නැතුව තමන්ගේ වාහනයෙන් යන්න පුළුවන්. අනුන්ගේ හයර් එකට ගන්නේ නැතුව තමන්ගේම කියලා තමන් ආසව පාඩ තමන් කැමතිම වාහනේ ගන්න අරගෙන යනකොට දැනෙන සතුට තමන්ව ඩ්‍රයිව් කරගෙන යනකොට දැනෙන සතුට වචන වලට එනවන්නේ. කාන්තාවන්ට කරන්න බැරි නෑ. මට කරන්න පුළුවන් වුණා නම් ඔයාට බැරි නෑ. හරියට ප්ලෑන් එකක් තියාගන්න. මේ අවුරුද්දේ මම මාසෙට අනිවාර්යෙන් ලක්ෂයක ආදායමක් හොයනවා. අනිවාර්යෙන් ලක්ෂයක ආදායමක් හොයනවා. එහෙනම් ඔයාට
ජීවිතේ ප්‍රශ්න නැති කෙනෙක්ලා ගියක් ඉඩමක් ගන්න අඩිතාලම දාන්න වාහනයක් ගන්න. එහෙම නැත්නම් වගේ බිස්නස් එක දියුණු කරන්න. හරිද? මතක තියාගන්න නිදිමත කෑම කාලා නිදිම හැදෙන නිදිමත කම්මැලික විශේෂයෙන්ම ඕපදූප සාමාන්‍යයෙන් ඔයා සමහර වෙලාවට මේ ඇඳුම් මහනකොට දැන් මගේ දරුවෙක් සමහර අය ඇඳුම් මහන කේක් හදනවා අරක කරනවා මේක කරනවා. තමයි ළමයි කියන අනේ මිස් අර අල්ලපු ගෙදර ගෑනු කෙනාට මේ ගෑනිට පුදුම විදිහට සල්ලි හොයනවා අනම්මනන් කියන මට එපා වුණා. අනේ කමක් නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාට රුපියල් 5000ක් 1000ක් දෙන්න කවුරු හරි ඉන්නවද? ඔයාට ඉන්නේ ඔයා විතරම. ඔයාට ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔයා තමයි මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න. මට පුළුවන් පස්සෙන් එන්න. ඒ වගේම මේ වගේ හැමදාම පළවෙනි දවසේ වගේ ඔයාට පස්සෙන් ඉඳලා දිරිමත් වෙන්න මට කතා කරන්න බෑ. මොකද මට ගොඩාක් ලොකු රාජකාරියක් තියෙනවා ඔයගලන්ට උගන්වන්න. හැබැයි ඔයාලා මේක මතක තියාගන්න හැම නිතරම මාව උදාහරණයට ගන්න. සාමාන්‍යයෙන් එක ඉවෙන්ට් එකකට ගියාම මගේ මේ ප්‍රසිද්ධ ටීචර් කෙනෙක් ආවා ලස්සන ප්‍රශ්නයක් හරි. මොන වයසේ කීයද මම බය වුණා. මොන වයසේ කීයද හරි. හරිද? මම ඉතින් කිව්වා මම 91 කියලා. සුපර් 91 දවයි ඉපදින්නේ. එච්චර වයසකට ගියාම එච්චර දේවල් කරේ කියලා යාට ඇහුණා. මම කල්පනා කරා මම එච්චර දේවල් කරේ නෑ. ඒ කියන්නේ මහා පරිමාණ මට ගියක් ගන්න මට වාහනයක් ගන්න මට නිින්ද යන්නේ එහෙම නෑ. හරි සැහැල්ලුවෙන් සතුටින් වැඩ ටික කරා. එතකොට මම මේ කියන්නේ දැන් 91යි කියන්නේ මට වයස අවුරුදු 34යි. මම නාකි. නමුත් මම මේ කියන දේ අහන්නේ මේ මහා ශාස්ත්‍රයේ මට වඩා වයසක ටීචර්ස්ලා ඉන්නවා. ගොඩාක් අත්දැකීම්. මට තියෙන අවුරුදු 12ක අත්දැකීම්. මට වඩා අවුරුදු 30ක 40ක අත්දැකීම් ඉන්න ටීචර්ස්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් මගේ ගෲප් එක අපි සමහර මාසවල වලට 250 ගෲප් දෙකක් හදලා. සමහර මාසවල වලට 3ක් හදලා. මට වෙලාව තියෙනවා නම් මම ඔෆිස් එකට ගෙනවා හදන්න. එහෙම නැත්නම් හදන්නේ සාමාන්‍යයෙන් අපි ශාස්ත්‍රයේ ඉන්නකොට වෙනත් ටීචර්ස්ලට ළමයි 30-40 ඉන්නකොට මට ළමයි 250 ඉන්න හේතුව වයසට ප්‍රශ්න. මම මේක කියන හේතුව තමයි මම ඔයාට කියනවානේ පළවෙනි මාසෙම ඔයාට සල්ලි හොයන්න පුළුවන්. සමහර විට ඔයාට හිතන්න පුළුවන් මේ ගෑනිට පිස්සුද? මගේ ගමේ ඉන්න ගෑනු ඇඳුම් මාන කෙනාට අවුරුදු 30ක අත්දැකීම් තියෙනවා. එයා සල්ලි හොයද්දි මම කොහොමද පළවෙනි මාසෙ මොනවත්ම දන්නේ නැති මම ඇඳුම් අහලා හොයන්නේ පුළුවන්. පළවෙනි සායේ අඩුපාඩු තියෙනවා නම් නිදි මරාගෙන ඒක ලිහලා හදලා ඔයාට බැරිද සල්ලි හොයන හොඳ සායක් මහන්න? ඔයාට සිපර් එක මහන්න තේරෙන්නේ නැත්තම් 3-4 සැරයක් ඒක ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ඔයාට බැරිද සිපර් එකක් කරගන්න. ඒකට ඔයාට අවුරුදු 50ක අත්දැකීම් නෙමෙයි. ඔයා මහන්සි වෙන තරමට තමයි දැන් ඔය ඔන්ලයින් ඇඳුම් මහන අය ඉන්නවා මම දැකලා තියෙනවා අවුරුදු 18 19 අය හොඳ තැන්වල ඉන්නේ. ඇයි? එයා පුදුමාකාර විදියට මහන්සි වෙනවා. එයාට වයස කාලය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා මහන්සි වෙනවා. මම කියලා දෙන සාය ඔයාගේ අඩුපාඩු මම හඳුන්වලා දුන්නා. ඒක මහත්. නැත්නම් වෙන සායක් අපු. මම හරියටම පර්ෆෙක්ට් කියන කම්ම ඔයා ඒක කරා නම් ඔයාට පළවෙනි සායේ සල්ලි හොයන්න බැරි තමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාගේ ගමේ ආරේ බ්‍රයිඩල් මහනෝ මෙයාට අවුරුදු 40ක් වෙනකන් එහෙම හිතුවනම් අද මමත් හිතන්නේ. මොකද මට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රවීණ වෙන්නා. මම හිතුවනම් අනේ යාට පුළුවන් මෙයාට එනම් මමත්. ඒ නිසා මතක තියාගන්න ඔයා දැන් ඉන්න වයසවත් අරයට අවුරුදු 30ක අද්දකින් මෙයාට අවුරුදු 50ක අද්දකින් අදාළම නෑ. ඔයා ලස්සනට ඔයාගේ ගමන ඔයාට මාත් එක්ක ඉන්නකොට තේරෙන්නේ ඉස්සරහට හරිද? මම 2023 ග්‍රැජුවේෂන් කරාට පස්සේ මගේ YouTube channel Facebook සියලුම සමාජ මාධ්‍ය ජාලා නැත්තටම නැති කරා. ග්‍රැජුවේෂන් එකේ සතියයි. ඔක්කොම නැති. අදටත් තියෙන්නේ අලුතින් හදාගත්තු Facebook. හරිද? පරණේව නැහැ.
YouTube channel එක මාසයක් දීලා තමයි මම ගත්තේ බොහොම අමාරුයි. එතකොට ඒ පහර පිට පහර එල්ල වෙද්දි දුක හිතුණා. හැබැයි මම සාමාන්‍යයෙන් ඕනට වඩා දුක් වෙන කෙනෙකුට නෙමෙයි ඕනට වඩා සතුට වෙන කෙනෙකුට නෙමෙයි. YouTube channel එක නැති වුණාම දුක හිතුණා. මොකද මගේ දරුවා මාව දන්නේ එකේ. හැබැයි මට ඒක ආපහු ලැබුණා. මම කියන්නේ Taman අදටත් මම ඒ දේවල් වලට මුකුත් කරන්නේ. ඔයාලා දැන් මගේ සමාජ මාධ්‍ය ජාලා දැක්කා. මම සාමාන්‍යයෙන් අර ළමයින්ගේ වැඩක් ගොඩක් වෙලාට දාන්නවා. හැබැයි මම තැනදී මම හැමනිතරම විශ්වාස කරන දෙයක් තමයි රහසින්වත් මම බුද්ධ ආගම හැබැයි එහෙම කියලා හැමදාම පන්සල් යනගෙන ඉන්නේ. යන්න වෙලාවක් නෑ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි රහසින්වත් පවු නොකර තමන්ගේ මාර්ගයේ තමන්ගේ දියුණුවට හරියට කාටවත් කිසිම මිනිසෙකුට සතෙක්ට කරදරයක් නොකර තමන්ගේ වැඩ කරගෙන යනවා නම් ඔයාගේ දියුණුව වළක්වන්න කාටවත් බැහැ. ඒක හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම හැබැයි මුල් කාලේ ඔයාලට ගොඩක් ප්‍රශ්න අපි හොඳ මාර්ගයකට යද්දී අර අපි කියනවා නේද යක්කු ටික ඇවිල්ලා අපි ඔයකින් නවත්තනවා කියලා. ඒක ඇති. හොඳ මාර්ගයට යද්දී ඔයාලට ගොඩාක් ගල් ගහනවා. හැබැයි ඒක එක සීමාවකට විතරයි. ඊට පස්සේ වාට යන්නේ. විශේෂයෙන්ම මේ මැහුම් කලාව කියන්නේ දුෂ්ටයන්ට කරන්න බැරි දෙයක්. මේකට ලස්සන හැක් තියෙනෝනේ ලස්සන හදවතක් තියෙනවා. එයාට ඒ ඇඳුම මහල අපි ලස්සන දකින්න. ඉතින් ලස්සන ඇහැක් නම් හදාගන්න පුළුවන්. ලස්සන හදවතක් දුෂ්ට නැති හදවතක් ඔයා හදාගන්න ඕනේ. තේරුණාද? ඒ සම්පතික තියාගන්න මේ මම කියන පුද්ගලයා ඔයා ළඟ ඉන්න මට පුළුවන් වුණා නම් ඔයාට බැරි වෙන්නේ. වෙනසකට තියෙන්නේ මම මහන්සි වෙන කාලේ ඔයා මහන්සි වෙන්නේ නැති වෙනවා. දැන් ඔයාට පුළුවන් අද ඉඳලා මහන්සි වෙන්න. අද අපි මුකුත් කරේ නැහැ. ලබන සතියේ ඉඳන් අපි වැඩ තමයි කරන්නේ. ගෙදර වැඩ දෙනවා. වැඩ ටික කරන්න. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි. සමහර විට ඔයාගේ යාළුවෙක් වෙන ක්ලාස් එකකට යද්දී යාළුවට ගෙදර වැඩ අඩු වෙන්න දැනෙයි. මොකද මට ඒ වගේව තියෙනවා. හැබැයි මම එහෙම නැහැ. අනිවාර්යෙන් දවසට මැහුම් වලට පැයක් ඔයාගේ වෙන් වෙන්නම ඕනේ. ඕන තරම් වෙලාව දුන්නොත් නිදා ගන්න වෙලාවෙ පැයක් අඩු කරගන්න. ඕන තරම් වෙලාව තියෙනවා දවසට පැයක් මැහුම් වලට අඩු කරගන්න දාගන්න. ගෙදර වැඩ ගොඩක්. සමහර කාලවලදී වැඩ අඩුයි. සමහර කාලවලදී හුස්ම ගන්න බැරි වෙන බැරි. එළි වෙන දෙකටත් මගේ ළමයි මැසේජ් කරනවා අම්මෝ නෝට් එක දෙනවා මේක මහනවා අරක මහනවා කියලා මැසේජ් කරනවා. ඉතින් හොඳට වදින තියාගන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔන්න පළවෙනි දවසේ මම ඔයාලට කිව්වේ අපේ ක්ලාස් එක ගැන සහ ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන විදිහ. ඔයාලට මගෙන් මොනවා හරි දැනගන්න තියෙනවද කියලා? ඔන්න කතා කරන්න. මං කියන එක තේරුණාද? ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඔයාට නේද? තේරුණා. තේරුණා නේද? දැන් ඔය අමතක වෙන එකක් නැහැ නේද මාස 9 පුරාම? දැන් ප්‍රශ්න ගැන හිත ඇති හොඳේ. දැන් අපි වැඩ කරමු. කවුරු මොන දේ කරත් අපි මෙතනින් ඉස්සරහට යන්න ඕන. අපි ඉස්සරහට යද්දී ප්‍රශ්නේ. ඉස්සරහා ගෙදර මිනිස්සුන්ගේ අම්මෝ මියන්නේ අඳුමාරවනේ. ඒක එහෙම නැත්නම් හස්බන්ඩ් හරි ගෙදර හරි ගියේ අන්න මෙන්න මේ ගෙදරට වෙලා ඉන්නේ. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ ඔයා විතරමයි. ඒක කාටවත් කරන්න බෑ. ලස්සන හීනයක් තියාගන්න හැබැයි කාටවත් කියන්න එපා හොඳේ. මොකද දන්නද? අපි හීන කාට හරි කියුවම ඒව වෙන්නේ නැහැ පුතේ. මේ වචන වලට අපි කිව්වම ඒගොල්ලන් ගැන අහිත කර කිරණ වැදෙනවා. ඒගොල්ලෝ hina වුණාම අපේ hina වෙන්නේ නැහැ. ඒ නිසා කවමදාම කාටවත් වාගේ hina කියන්න එපා. හැබැයි මේ hina මතක තියාගන්න මම මේ අවුරුද්දේ අවසානයේ ඩිප්ලෝමාව මගේ ගෙදර කට්ටියම මම මගේ සල්ලි වලින් තමයි අරගෙන යන්නේ. වාහනික මම ලබන අවුරුද්දේදී පොඩි වාහනයක්. මම නැත්නම් මම ලබන අවුරුද්දේදී මැෂින් 10ක් දාලා පොඩි ගාමන්ට් එකක් අතමයි. හරි ලස්සන නේද? ඒක කරන්න බැරි නෑ.
කරන්න බැරි. ඒකට මට පුළුවන් වුණා නම් ඕගොල්ලන්ට විශේෂයෙන්ම මගේ දරුවන්ට කරන්න දැන් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඕනම වෙලාවක මම ඉන්නවා. හරි නේද? එහෙනම් මම අදට ක්ලාස් එක නවත්තනවා. ක්ලාස් එක නෙමෙයි අපේ පළවෙනි දේශන. ටිකක් වෙනස් නේ. ගන්නන්න නැති ඔයාලට ජීවිතය ගැන කියලා දීපු දේශනයක්. ඔයාලට මගෙන් මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න පුතේ. මොනවද දැනගන්න නැහැ නේද? එහෙනම් ඔය දේවල් අමතක කරන්න එපා. ගෲප් එකට චූටි දේවල් ඉස්සරහට දාන්න. එහෙනම් මම යනවා පරිස්සමෙන් ඉන්න. සරණයි good night. Thank you, Miss. Thank you.